හොඳයි සියලු දෙනාට තෙරුවන් සරණයි. ඉරුදින නිවන් සරණයි. ධම්මවිපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මෙඩිටේෂන් සෙන්ටර් එකේ පවත්වන ඉරුදින උදෑසන භාවනා යෝගාචරිත සමග පවත්වන කමඨහන් දේශනාව ආරම්භ කරන්නයි අපි අද සූදානම් වෙන්නේ. ඉතින් අපි සිකුරාදා දිනයේත් විශේෂ ධර්ම සාකච්ඡාවක් පවත්වනවා. ඒ ධර්ම සාකච්ඡාවෙන් පසු අපි ඉරුදින උදෑසන ඒ වැඩසටහනට සහභාගී වෙන්න බැරි භාවනා යෝගාචර සඳහා විශේෂයෙන්ම ගත්තොත් වෙනත් රටවල් වල වාසය කරන මේ භාවනා යෝගාචරින්ට අද ඉරිදා උදෑසන වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්. එතකොට මුලින්ම භාවනා යෝගාචරින් සඳහා මොන හරි වාචිකව දැනගන්න දෙයක් තියෙනවද මුලින්? එහෙම ප්‍රශ්න එහෙම තියෙනවනම් අහලා දැනගන්න පුළුවන්. තුෂා කියලා ඉන්න. පිම්බීම හැකිලිම භාවනා කරන. යා ඉන්නවද? තුෂ් 80 කියලා තියෙනවා. එයාගේ පිම්බීම හැකිලිම භාවනාව හොඳට කරලා තියෙන බුද්ධ වන්දනාව සිදු කර තෙරුවන් කමා කරන ත්‍රිවිධ රත්නයේ ආචාර්යයන් වහන්සේගේ ජීවිතය පූජා කරලා සුළු වේලාවක් සීල සත්‍යයෙන්ට මෙත් වැඩි වෙමින් ඉන්පසු භාවනා ආසනයේ පසුපස ප්‍රදේශ ස්පර්ශ වන තැනට සිත යොමු කර මම දැන් මෙතන වාඩි සිටින බව මෙනෙහි කළා. ඒ සමග පිම්බීම හැකිලිම අරමුණු වුණා. පිම්බීම හැකිලිම වෙන්කොට හඳුනා ගත්තා. භාවනා අරමුණේ අනිවාර්යයෙන්ම අපි කියලා තියෙනවා මේ භාවනා අරමුණ වෙන්කල් අඳුර ගන්න කියලා. ආනාපානසති භාවනා කරනවා නම් ආස්වාස ප්‍රාස්වාසයේ වෙන්කල් අඳුර ගන්න ඕන. භාවනා ආරම්භයේ සිටම පිම්බීම හැකිලිම සියුම්ව දැනුණා. පිම්බීම කෙටිවත් හැකිලිම දීර්ඝවත් රිද්මානුකූලව දැනුණා. ඒ දෙසම බලාගෙන ඉද්දී කය නොදෙනී ගිහින් පිම්බීම හැකිලිම ක්‍රමක්‍රමයෙන් ඊතා සියුම් වී හැකිලි නොදෙනී ගියා. ඊතා සියුම්ව දැනෙන පිම්බීම අරමුණු කරගෙන යද්දී එයත් නොදෙනී යන අතර සිත නිශ්චලව පැතිරුණ අඳුරු ස්වභාවයකින් තිබ්බා. පිම්බීම ගැන දැනුවත්ව සිටියා. මේ ස්වභාවය යම් වෙලාවක දිගටම පැවතින. සුළුති ගැස්මක් සමග නැවත පිම්බීම හැකිලිම අරමුණු වුණා. ඒ දෙස නැවත සිත පවත්වාගෙන යද්දී නැවතත් හැකිලිම නොදෙනී ගියා. පිම්බීම යන්තමින් දැනෙමින් සිත නිශ්චලව පැවතුණා. මේ වර ඉදිරියෙන් ලයිට් එකක් දැම්මා වගේ මුහුණ පුරා ආලෝකමත් භාවයක් පැතිරී සිත ප්‍රභාස්වර තත්වයකට පැවතුණා. මේ අරමුණු කරන දෙයක් නෙවෙයි. පැතිරී තිබුණු දෙයක්. ඒ සමගම ආලෝකයක් ආපු ගාම මේක මෙනෙහි කළා. ආලෝකයක් කියලා රූපයක් කියලා මෙනෙහි කරන්න ඕන. ඒ හැරෙන්න වෙන මොනවත් කළා හරියන්නේ නැහැ. ඒත් සමගම ප්‍රීතියත් සිත පුරා පැතිරී තිබ්බා. පිම්බීමට සිත තියාගෙන සිටියා. නමුත් හැකිලිම දැනුනේ නැහැ. දරුවා නිින්දෙන් දඟලන්න ගත්ත නිසා නැවත නිශ්චල බව නැති වී ගිහින් පිම්බීම කෙටිවත් හැකිලිම දීර්ඝවත් නමුත් සියුම්ව දැනෙන්න ගත්තා. මෙලෙස බලාගෙන ඉද්දී නැවත සුළු වේලාවකින් සිත නිශ්චල වෙලා නැවත පැතුරුණු ආලෝකයක් සහ පැතුරුණු ප්‍රීතියක් දැනෙමින් සිත නිශ්චල පැවතුණා. එයත් විනාඩි 15ක් වගේ පැවතුණා. නැවතත් දරුවා නිින්දෙන් දඟලන්න ගත්තා. මේවර දැඩි වීරියෙන් පිම්බීමටම හිත තියාගෙන හිටියා. ඉතින් දැඩි වීරියෙන් පිම්බීම හැකිරීම හිත තියාගෙන ඉන්න ඕනේ නැහැ. පිම්බීම අර දරුවා ඒ දඟලන කොටත් Tamanට පිම්බීම හැකිරීම ඉන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ වගේ බාධාවක් වෙනකොට ඉතින් භාවනාව අකණ්ඩව පවත්වාගෙන යන්න බාසු. නමුත් ඉතින් කරගෙන යන්න ඕනේ ඉතින්. ඊළඟට තියෙන කමලනාදන් ඉන්නවද? ආවනේ. ඉන්න ස්වාමීන් වහන්සේ. එතන දැන් භාවනාව අර මේ නිශ්චල බවටපත්ය ප්‍රීතිය සතුට හා ශාන්ත බව හා ප්‍රබෝධමත් බව ඒක එන්න කොච්චර වෙලාවක යනවද? ඒක ස්වාමීන් වහන්සේ මුලින් අර හුස්ම නැදෙනී යන වෙලාවට පස්සේ ඒකාග්‍රතාවය හොඳට වැඩි වෙනවනේ ඒ වෙලාවේ තියෙනවා.
එම ගැන බාන ඒක දිගටම තියෙනවා හැබැයි ඒක මතු කරන්නේ ඒක තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් එකේ ඒක තියෙනවා නිකන් ඒක තියෙනවා කියලා ඒක ගැන හිතන්නේ නැහැ. ඒක දිගටම තියෙනවා මේ භාවනාව කරගෙන යනකොට දිගටම තියෙනවා. වැඩිපුර තියෙන්නේ අර සමාධිමත් වෙලාවේ මුලදී. ඒ වෙලාවේදී තමන් ආරමේ භාවනා ආරමුණ ඕනට වඩා විස්තර බලන්න යන්න එපා එතකොට. හොඳයි. විස්තර කරලා පස්සේ මොනවද බලන්න යන්න එපා. දිගටම මේ සමාධියට නිශ්චලතාවයට වැඩෙන එක තමයි වෙන්න ඕන. ඒ කියන්නේ අපි භාවනා ආරමුණේ විස්තර බලලා කරන්නේ හිත තැම්පත් වෙන්න අවශ්‍ය කරන ටික හදාගන්න එකනේ. එහෙමයි. එතෙන්ට ආවට පස්සේ අර නාසිකාග්‍රේට හිත යොදලා ආස්වාද ප්‍රාස්වාසයේ වින්කල් අඳුරගෙන ඒව යන්න ඕනේ නැහැ. ඊට පස්සේ අර ඒකාග්‍රතාවයට සහ සමාධියට වැඩෙන ඉඩ හරි. හොඳයි. එතකොට සමාධියට වැඩෙන ඉඩ හරියට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට රෝහිණි ලක්ෂිකා ඉන්නවද? රෝහිණි ලක්ෂිකාගේ හොඳ සක්මන් භාවනාවට අදාළ වර්තාවක් තිබුණා. ඒක අනිත් අය කියවද? සක්මන් භාවනා කරලා ඉන්නවද මෙතන? කයේ බර පාද විලුඹට දැනෙමින් දැනෙනි. පොළවේ රළු බව නිසා පා දෙකෙහිම ස්පර්ශයේදී සිදුවන තෙරපීම් විලුඹ සිට අතපොතල හා ඇඟිලි දක්වා පැතිරී ගොස් අවසන් විය. කය සම්බරව සක්මනව සිදුවන අතර දකුණු පාදයේ සහ වම් පාදයේ ස්පර්ශයේ සුළු වෙනසකින් යුතුව වෙන්වෙන්ව සිදුවී. සිතද තැම්පත් බවකි. සිතවිලි හා ශබ්ද ගැන තැකීමක් සිත තුළ නැත. පාද ස්පර්ශය තුළ සිත ස්ථාවරව පවතී. විනාඩි 10කට පමණ පසු සක්මන් කිරීමේදී ඉනෙන් පහළ කොටසේ දන හිස සිට පා ඇඟිලි දක්වා සංදි වලින් කැඩි කැඩීමෙන් ගමන් කරන ස්වභාවයකට පත් විය. යම් වෙලාවක එසේ සිදුවේ. පාද ස්පර්ශය තුළ හිත පවත්වා ගතිමි. පසුව මුළු සක්මනේ මස්ති වල දැනීමට පටන්ගත් නිසා මුළු සක්මනම අරමුණු වුණා. පාද එසවීමේදී ගෙන යාමේදී හා තැබීමේදී චක්‍රාකාරයකින් යුතුව පාද දෙකෙහිම සක්මන සිදුවන බව අවබෝධ දැනුනි. මෙතනදී කියන්න ඕන ඔය ඇටසැකිලි වගේ කය පේන්න පටන් ගත්තට පස්සේ ඒක රූපයක් වශයෙන් ඒක මෙනෙහි කරලා අයින් කරන්න ඕන. නමුත් අර මුළු සක්මනම ප්‍රකට වෙනකොට අන්නේ අවස්ථාව තමයි සක්මනේ තියෙන උපරිම අපිට සාමාන්‍ය යන්න බලන් ඉහළම මනසේ ඒකාග්‍රතාවය වෙන්නේ. මුළු සක්මනම නිකන් අපිට පිටේ ඉඳන් බලන් ඉන්නා වගේ බලාගෙන ඉන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ මනසේ ඒකාග්‍රතාවයට වැඩි ඉඳ හරින්නවා. ඇටසැකිලි වගේ පේනේ ඒව බලන්න යන්න එපා. භාවනා මැද භාගයේ සිට සක්මන කිරීමේදී නිින්දෙන් අවදි වන ස්වභාවයකි. එහෙත් නිදිමතක් තිබුණේ නැත. හොඳ කල්පනාවෙන් සක්මන අරමුණු කරමින් සිටියේ. එතකොට දැන් මුළු සක්මනම අරමුණු වුණාම පාද ස්පර්ශය විතරක් අපි බලන්නේ නැහැ. මුළු සක්මනම දැක් ගන්න ඕන. සිත මුළු සක්මනම අරමුණු කරමින් ශාන්තව සක්මන සිදුවීදී මගේ මුළු කයම ඇටසැකිල්ලක් සක්මන් කරනවා මෙන් දිස්ස ඇටසැකිල්ල සක්මන් කරනා සැටි මා නිරීක්ෂණය කරමින් බලා සිටින බව හැඟී ගියේ. මේ මානව පටවි ධාතු ගොඩක් සක්මන් කරන ලෙස බලන් ඉන්නවා යයි සිතා මුළු සක්මනම දැක ගනිමින් සිත අරමුණ තුල පවත්වා ගතිමි. සක්මන සංසුන්ව සිදුවන එක් අවස්ථාවක වම් පාදයේ විලුඹට ක්‍රියාත්මක වූ කරන්ට් වයර් එකක් පෑගුණාක්සේ දැනී පාදය ඇඟිලි තුලින් ඒ කරන්ට් දැනීම විද්‍යුත් දැනීම ශණයකින් එළියට විසික් වී ගියේ. එනොසලක සක්මන් භාවනාව තුළ සිත පවත්වා ගතිමි. සක්මන තුළ සිත තැම්පත් වී ඇත. සක්මන ඉබේ සිදුවෙන්නාක්සේ දැනේ. කයට කිසිදු වෙහෙසක් හෝ නොදැනේ.
තව තව සක්මන් කිරීමට සිත ප්‍රිය කරන බවකි. ඉතින් තමන්ට පුළුවන් තරම් එදිනෙදා වැඩ කටයුතු කරනකොට පාද ස්පර්ශයටම හිත යොදවන්න පුළුවන්. එතකොට හැමතිස්සෙම අපිට සක්මනේම දිගටම ඉන්න පුළුවන්. ඉතින් ඒක දෛනික ජීවිතේ පවත්වා ගන්නත් ඒක ගොඩක් අපිට ප්‍රයෝජනවත් වෙනවා. සක්මනේම සිය පවත්වන එක. ඉතින් ඒක නිසා සක්මන් භාවනා කරනකොට ඒ හොඳට භාවනා දියුණු වෙලා තියෙනවා. ඉතින් දිගටම සක්මන හරහා මනසේ ඒකාග්‍රතාවයේ දියුණු කරගෙන ඔන්න විදර්ශනාවට යන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම පරයන්ක භාවනාවත් ඊට සමගාමීව කරනවා. දෛනික සතියත් ඒ විදිහට හොඳට පවත්වා ගන්නවා. ඉතින් ඒක හොඳට පවත්වා ගත්තොත් අපිට පුළුවන්කමක් ලැබෙනවා මේ සක්මන පරයන්කේ කියන දෙකම සම්බරව පවත්වලා භාවනා ඉස්සරහට කරගෙන යන්න. ඊළඟට ඉන්න හර්ෂ පෙරේරා ඉන්නවද? පංචශීලයේ සමාදන් වී පූර්වකෘත්‍ය සිදු කර මා සමබරව සම්මිතිකව හිඳගෙන සිටින ආකාරය අරමුණු කරමි. එවිට කයේ පසුපස ප්‍රදේශයේ කුෂන් එක සමග ස්පර්ශයේ ඇති ආකාරය අරමුණු කළමි. සිත මේ මොහොතේ වර්තමාන මොහොතේ පිහිටා ඇති බව අත්දැකීම. ඊට ප්‍රකටව දැනුණ ආනාපාන සිත යොමු කළමි. ආස්වාසය ප්‍රාස්වාසය දකුණු නාසිකාග්‍රයෙන් ඇතුළු බිත්තියෙන් දැනිනි. හුස්ම දැනෙන ලක්ෂය කළු පාට තිතක් මෙන් පෙනුනි. ඉන්පසු ආස්වාසයේ ප්‍රාස්වාසයේ විස්තර වෙන වශයෙන් බැලුවෙමි. ආශ්වාසයේ සිදුවන විට ප්‍රාශ්වාසයේ සිදු නොවන බවද ප්‍රාශ්වාසයේ සිදුවන විට ආශ්වාසයේ සිදු නොවන බවද වැටහෙමි. ආශ්වාසයට ප්‍රාශ්වාසයේ දිගින් වැඩි බවක් දැනුනි. ආශ්වාසයේ සිසිල් බවත් ප්‍රාශ්වාසයේ උණුසුම් බවක් දැනුණා. හුස්ම ක්‍රමයෙන් කෙටි විය සිතවිලි ආවත් මෙනෙහි කර බැහැර කරමි. වෙනතරට භාවනා කරගෙන යන වීරිය අද වැඩි බවක් දැනුනි. ඉතින් භාවනාවේදී වෙනදට වඩා හොඳ වීරියක් ගන්න නම් අර භාවනාවේ අපි දීලා තියෙන මූලික උපදේශ හරියට කරන්න ඕන. එතකොට මේ මූලික උපදේශ හරියට කරොත් භාවනාව පටන් ගන්නකොට මොකද වීරියකින් භාවනා කරන්න පුළුවන්. ඉතින් අද එක හරියට කරලා තියෙනවා. ආනාපානෙ වෙන් කරගෙන ඒව හොඳට විස්තර බලලා එකින් එකට ආස්වාසයෙන් ආස්වාසය ප්‍රාස්වාසයෙන් ප්‍රාස්වාසය වෙන්නේ විස්තර බලාගෙන යනකොට අපි තුල අර ගොඩනැගෙන ධම්මවිජය සම්පොච්චංගේ. ධම්මවිජය සම්පොච්චංගේ ගොඩනැගුණාට පස්සේ වීරිය සම්පොච්චංගේ ඇති වෙන පටන් ගන්නවා. අන්න එතකොට තමයි වීරිය උපදින්නේ මේ භාවනා කරන්න. එතකොට වීරිය හොඳට පවත්වනකොට හොඳට හිත ඒකාග්‍ර වෙනකොට මේ ප්‍රීතිය පස්සද්ධිය සමාධිය ඇති වෙන පටන් ගන්නවා. කීව විටක් හුස්ම නොදැනී නැවතත් හුස්ම දැනෙන්නට පටන් ගත්තා. හුස්ම දැනීමේ නොදැනීම ගිය පසු සති නිමිත්තේම හිත රඳාව ගත්තා. සිත පිටපයින් පනින ප්‍රමාණය ඊට සාපේක්ෂව අඩුව බවක් දැනුණා. දැන් හුස්ම බාහිර අරමුණු වලට යමින් තමයි ඉන්නේ. නමුත් ඒක ක්‍රමානුකූලව අඩු වෙන බව යෝගාචරය දැක් ගන්නවා. ඒකත් ධම්මවිජය සම්පොච්චංගයේ තමයි ආයත් වෙන්නේ. සිත පිටපනින ප්‍රමාණය ඊට සාපේක්ෂව අඩු බවක් දැනුනි. කය සැහැල්ලුව දැනුණත් භාවනා අරමුණට සිත යොමු කළෙමි. භාවනා අතරතුර ක්‍රමයෙන් බෙල්ල ඉදිරියට කඩා වැටුණි. ඒ ඊට සෙමින් සිදු විය. නමුත් කිසිදු නිදිමතක් නොවිය කියලා දාලා තියෙනවා. ඒක හොඳයි භාවනාව. ඊළඟට චානුක හිරෝෂිනද අමරසේකර චානුක හිරෝෂ් වේදනා අරමුණු කරලා තියෙන හොඳයි. දානි සතිය පවත්වා ගන්න අතීත සිතුවිලි වලට ඉඩ හරින්න. ඊයන්ගේ දෛනික ජීවිතය පවත්වා ගන්න කියලා දාලා තියෙනවා. ඊළඟට තියෙනවා තමාලි දිල්රුක්ෂි. තමාලි දිල්රුක්ෂි ඉන්නවද? කො අපේ දොස්තර නෝනා ඉන්නවද? අලුත් තමාලි දිල්රුක්ෂි ෆයිනල් ඉයර් එකේ ඉන්නේ මම හිතන්නේ මෙඩිකල් කොලෙජ් එකේ. එයාත් හොඳට බාරා කරලා තියෙනවා. දිනේෂ උත්තර දාලා තියෙනවා. පූර්වකෘති සිදු කර වාඩි සිටින ආකාරය අරමුණු කරගෙන බොහෝ වේලාවක් ගොස් සියුම් හුස්ම අරමුණු විය. හුස්ම සිසිල් සුළං රැල්ලක් මෙන් කෙමෙන් නැවෙත් මුහුණේ තරමල් ලොකු පරාසයක විහිදී ආනාපානය ලෙස වෙන් කරගත නොහැක. අවකාශයේ අඳුරු වේ. ටිකකින් නේද නොදෙනී ගියේ බොහෝ වේලා හුස්ම නොදෙනී තිබුණි. සිතවිලි පැමිණි අතර මෙනෙහි කර බැහැර කරමි. දෛනික සතිය අඩුපාඩු හඳුනා ගතිමි. සමහර සිතවිලි අතීතයේ සිදු වාය. ඒවාය අඩ මෙසේ අඩනින්දකමෙන් සිටීමෙන් සිතවිලි බොහොමයක් මෙනෙහි කර ඉවත් කළෙමි. සමහර සිතවිලි මෙනෙහි කිරීමට යම් ප්‍රමාදයක් විය. ටිකකින් සිතවිලි පැමිණීමේ වේගය අඩු විය. වම් උරහිසේ වේදනාවක් හටගත් අතර එය බලනවා සමගම එය නැති වී ගියේ.
සති නිමිත්තටම හිත ගතිමි සියුම් හුස්ම වරින් වර දැනී ලෙස ඇති ඉක්මනින්ම නොදෙනී බොහෝ වේලාවක් හුස්ම නොදෙනී සති නිමිත්තේම පැවතිනි. එක්වරම ශබ්දයක් ඇසුණු අතර එය කය හිරිවැටි ගොස් එක්වරම මෙතෙක් අඳුරු පරිසරයේ ආලෝකමත් විය. නැවතත් සිත සති නිමිත්තට ගත් විට අවකාශයේ වෙලෙම යලිත් අඳුරු විය. හුස්ම සමග මුළු කයම හෘද ස්පන්දනයෙන් ගැහෙන්නට වුවත් ඒ අත්තරින් සති නිමිත්තේම සිටියෙමි. නන්න ඔය වෙලාවට තමයි අර හුස්ම සහ කය එකට දැනෙනකොට බාහනා යෝගාචරය හුස්ම වෙන් කරලා අඳුර ගන්න යන්න එපා. ඉතින් අර සම්මුති ලක්ෂණ පරමාර්ථ වශයෙන් ප්‍රකට වෙනකොට අපි පුළුවන් තරම් ඒ පරමාර්ථය වටහා ගන්න ඕන. ධාතු ලක්ෂණ ටික වටහා ගන්න ඕන. මුහුණේ කඳුළු බේරෙන්නක් මෙන් දැනුන අතර යාපෝ ධාතු ස්වභාවය වැටේ. පසුපස තද වී ඇති ස්ථානයේ ඊට තද වේදනාවක් ඇති විය. ඒ දෙස බලා සිටින විට වේදනාව තීව්‍රව වැඩෙන්නට වී පිහියකින් අනිනවාක් මෙන් තදට දැනුනි. ක්‍රමයෙන් අඩු වී නැති වී යන්නට ආසන්න වී යලි තීව්‍ර වී වැඩේ. මෙලෙස වේදනා තරංගයක් ලෙස තීව්‍රව අඩු වැඩි වෙමින් ටික වේලාවක් පැවති. ඊතා සිහින් වේදනා කෙන්දක් නලියනවක් මෙන් විය. ක්‍රමයෙන් මේ කෙන්ද කුඩා ලක්ෂයකට සීමා වී නැති ගිය. වේදනාව හොඳට අරමුණු කරලා තියෙනවා. වේදනාව ක්‍රමයෙන් වැඩි වෙලා ආයි අඩු වෙලා නැති වෙලා ගිහලා තියෙනවා. ඒක හොඳයි බාන. ප්‍රවීණ ඉන්නවද එන්න? ශීලා කලප්පත්ති මාධවී ගුණවර්ධන ඒගොල්ලෝ නැද්ද ඇවිල්ලා? චූලනී මංජුලා ස්වාමීන් වහන්සේ මම ඉන්නවා මාධවී ගුණවර්ධන. මාධවී ගුණවර්ධන මොකද භාවනාව? කරගෙන යනවා ස්වාමීන් වහන්සේ ගැටලුවක් නැහැ. අර කම්පන තත්ත්ව ඇති වෙනවා. එතකොට ඒ ගැන ටිකක් හිත යොමු වුණා එතනට. දිනේශක් කියලා තියෙනවා කම්පන තත්ත්වවලට බලන්න යන්න එපා කියලා වායෝ ධාතු ස්වභාව කියලා. තව භාවනා කාලය වැඩි කරගන්න කියලා දක්වලා තියෙනවා ස්වාමීන් වහන්සේ. කමාරකට වැඩි කරනවානේ. ඔව් එකයි කාලක්. දැන් පැය විනාඩි 15ක් වගේ තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ. දැන් ගොඩක් දෙනේ ධාතු ලක්ෂණ මට්ටමට භාවනා කරලා දෙන ඉතින් හොඳයි. ඉතින් ධාතු ලක්ෂණට භාවනා කරනවා කියන්නේ ඉතින් මේ ඒක එතන අපි දැන් භාවනා දියුණු වෙන්නේ නැතුව ධාතු ලක්ෂණ මට්ටමට භාවනාද කියන්නේ මේ ධාතු මානසිකාරය. ධාතු මානසිකාරයට එන තව ටිකක් භාවනා ඉස්සරහට යන්න ඕන. ඒ මට්ටමට වගේ භාවනා කරත් අපි හිත මීට වැඩි භාවනා වැඩුන්නේ නැහැ කියලා. නමුත් ඊළඟ භවයේ ඊටම හොඳ තැනකට යන්න පුළුවන්. ඒ කියන්නේ මේ සාමාන්‍ය සුගතිය ගත්තත් ඒකේ ඉහළම තැනකට යන්න පුළුවන්. හතරමා ධාතු ටික ඒ සබ්ජෙක්ට් එක කම්ප්ලීට් කරලා තිබ්බත් ඊටම මේ හොඳ තැනකට යන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් සෑම භාවනා යෝගාචරයකම අඩුම තරමේ සෝවාන් වෙන ඒවා කෙසේ වෙතත් මේ අඩුම තරමේ ධාතු මානසිකාරය ගන්නටවත්. මේතර කය තුල සත්පුද්ගලෙක් නැහැ. මෙතන තියෙන්නේ මේ ධාතු ගොඩක් විතරයි මේ නාම රූප ක්‍රියාවලියක් විතරයි කියන එක මට්ටමට දැක ගන්න පුළුවන් නම් භාවනාව තුළ කියන්නේ භාවනා අත්දැකීම් වශයෙන් දැක ගන්න පුළුවන් මට්ටම නිකන් පොත්වල තියෙන මේ නාම මේ රූප කියන ඒවා නෙමෙයි. ඉතින් ඒක ප්‍රත්‍යක්ෂයෙන්ම කවදා හරි ජීවිතේ Tamanට ඒක අත්දැක ගන්න පුළුවන් මට්ටම භාවනා කරලා තිබ්බත් ඉතින් තාමත් ඉහළ මට්ටමේ සුගතගාමී ආත්භාවයකට උන යන්න ඉඩ තියෙනවා. මේ ඒ මට්ටමට භාවනා කරා. ඉතින් ඒක නිසා මේ එහෙමයි කරන භාවනාවේ තියෙන වැදගත්කම. ස්වාමීන් වහන්සේ මේ ධාතු ලක්ෂණ ස්වාමීන් වහන්සේ අවසරයි. ධාතු ලක්ෂණ අපිට ඒක දැනෙනකොට අපි ඒක ධාතු මනසිකාරය කරන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? බලන් ඉන්නවා විතරයි නේ. ධාතු මනසිකාරයට භාවනා එන්න ඕන. එන්න ඕනේ. එහෙමයි ස්වාමීන්. දැන් ඔය මේ දැන් ඔය සුස්කයි දර්ශනාන දැන් අපි දැන් ගත්තොත් මහා සතිපට්ඨාන සූත්‍රය ගත්තාම තියෙන ධාතු මනසිකාරය කියලා එකක් තියෙනවනේ. ඉතින් පඨවි ධාතුවක එහෙම තියෙනවනේ. ඉතින් ඒක වෙනයි. ඒක ඇවිල්ලා ධාතු මනසිකාරයෙන් ඒක ඇවිල්ලා සමතේ. ඒ කියන්නේ ධාතු මනසිකාරයෙන් මනස ඒකාග්‍ර කරගන්නවනේ.
ඒක ධාතු මනසිකාරයේ මනසික අපිට විදර්ශනාවෙනුත් මනස ඒකාග්‍ර කරගන්න පුළුවන්. මොන හරි කම් මෙනෙහි කරලා මේ නාම මේ රූප කියලා එම අනිත්‍ය කියලාත් අපිට බැරි කමක් නැහැ. මනස ඒකාග්‍ර ඒකට විදර්ශනා පූර්වංගම සමතේ කියන්නේ ඒක. අපිට එහෙම කරන්න පුළුවන්. නමුත් ආනාපානසති භාවනාව ගත්තාම මේ ටික ගානට පිළිවෙලට ගානට සෙට් වෙනවා. දැන් හිතන්නකො කවුරු හරි මොකක් හරි පොතක් බලාගෙන ඒකේ තියෙන ධාතු හතරමහා ධාතු මෙනෙහි කරලා සමාධියක් උපද්දගත්තා කියලා හිතන්නකො නිකමට හරි. සමාධියක් ආවගෙම ඒකාග්‍රතාවය ආවට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ ආකල්පනාව මොකක්ද ඊළඟට කරන්නේ? නමුත් දැන් සුස්ක විදර්ශනාවේදී අපි කරන්නේ දැනුවත් භාවය සහ ඒකාග්‍රතාවය අපි දිනු කර ගන්නවා. තමන්ගේ ප්‍රධාන භාවනා කර්මස්ථානයේ හරහා ඒකාග්‍රතා සමාධියට ඒකාග්‍රතා සිතට අර හැම දෙයකම නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය වැටහෙන. එහෙම නැතුව අපි යථා ස්වභාවය මෙනෙහි කරලා සමාධිය උපද්දනව නෙමෙයි. තේරෙනවද කියන්නේ? ඔව්. ඒක තමයි මේ භාවනාවේ තියෙන මූලික ෆන්ඩමෙන්ටල් එක බේසික් මූල ධර්මය මේකයි. ඒ කියන්නේ අපිට ඕන නම් අපි ඔය දැනට සමාධියෙන් අත්දකින්න දේවල් මෙනෙහි කරලා සමාධිය උපදවන්න පුළුවන්. නමුත් අපි කරන්නේ මොකද්ද? සමාධිය උපද්දවලා සංස්කාරයන්ගේ යථා ස්වභාවය වටහා ගන්න. ඉතින් ඒක ඇවිල්ලා ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ක්‍රමයක්. මොකද මුලින් සමාධිය උපද්දවලා තමයි. ඒතකොට සමාධිය උපද්දවන්න අපි කිසිම මැටීරියල් එකක් නැතුව කියන්නේ විදර්ශනා මැටීරියල් එකක් නැතුව තමයි අපි ඒක කරන්නේ. අපි කෙලිම ආනාපානෙන් කරන්නේ. ආනාපානයම කිනිම විදර්ශනාවට ලක් වෙනවා. තේරෙනවද කියන එක? අපි කරන භාවනාවෙන්ම සමාධිය උපද්දවලා ඒ කරන භාවනාවම විදර්ශනාව බවට කන්වර්ට් වෙනවා. මාරු වෙනවා. ඒක විතරක් නෙවෙයි වටේ තියෙන ඒවත් එක්ක ඔක්කොම ඒක නිකන් හරියට අපි අර වාහනයක ගිහිල්ලා අර වාහන දෙකක එකට හැප්පුණාම කෑලි විසික් වෙන්නේ. ඇතුලේ තියෙන ටයර් කෑලි වයර් කෑලි යකඩ කෑලි විසික් වෙනවනේ. අන්න ඒ වගේ හොඳට සමාධිය උපද්දලා මේක ගට්ටනවා. හප්පලා බලන්න මොකද වෙන්නේ කියලා. වේගෙන් ගිහිල්ලා කියලා වේගය වැඩි වෙන්නේ වාහන දෙක හැප්පුණාම ඒකෙන් පිට වෙන කැලි ප්‍රමාණය වැඩි. අර ලාර්ජ් කොලයිඩන් කියලා තියෙන ඒකේ ඉලෙක්ට්‍රෝනයක් අරගෙන ප්‍රෝටෝනයක් අරගෙන ආලෝකයේ වේගයට ස්පීඩ් කරලා ප්‍රෝටෝන දෙකක් එකට හප්පනවා. ඩෝන් ගාලා හප්පනවා. හැප්පුවට පස්සේ කැලිලා විසික් වෙනවා. ඉතින් එතකොට අපිට කියතේ මේක මේවෙන් තමයි හැදිලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ සබ් ඇටොමික් පාටිකල් කියලා. ඒවා කැඩලා විසික් වෙලා යනවා. ඉතින් ඒ වගේ අපි සමාධිය උපද්දවලා ගත්තට පස්සේ ඊළඟට භාවනා අරමුණ දිහා බැලුවාම භාවනා අරමුණ විදර්ශනා වශයෙන් වැටෙනවා. තේරෙනවද කියන්නේ? මුලින් සමාධිය උපද්දවනවා. සමාධිය උපද්දපු අරමුණට හිත යොදපු ගම ඒ සමාධියෙන්ම අපි වඩපු කර්මස්ථානයේම විදර්ශනාවට ලක් වෙලා. ඒක කම්පන වශයෙන් වැටෙනවා. විවිධාකාරයෙන් හටගෙන අනිත්‍ය වෙලා යනවා අපිට වැටෙනවා. ඉතින් අපේ ආනාපානයෙම එහෙම නැත්නම් පිම්බීම හැකිලීමම අපිට තේරෙනවා මේ අපි සමාධිය උපද්දවන්න ගත්ත කර්මස්ථානයේම විදර්ශනාවට ලක් වෙන අන්තිමට බලන් ගියා. ඉතින් ඒක නිසා අපිට 아무තුවෙන් මේ වෙනත් දේවල් වචන මෙනෙහි කරලා කටපාඩම් කරලා එහෙම කරන්න දෙයක් නැහැ. තේරෙන්නේ නේද කියන්නේ? පැහැදිලිද? එහෙමයි සර්. හොඳයි. එහෙමයි වැටුණා. හොඳයි තේරුණා. ඊළඟට ඉන්නවද ගයනි? චතුරිකා. ගයනි චතුරිකා ඉන්නවද? පැය 3කට කලින් දාපු වාර්තා. චූලනී මංජුලා. චූලිනී මංජුලා හොඳට භාවනා කරලා තියෙනවා. මේ ළඟදී ගම් වතුරට ගියත් කඩාගෙන ගියානේ. හොඳට භාවනා කරලා තියෙනවා. භාවනා පූර්ව කෘත්‍යයෙන් පසු පසුබිම් ප්‍රදේශ ස්පර්ශ ආරම්භ කළේ දකුණු නාසිකාග්‍රයෙන් කෙළවරට දැනෙන නොදැනෙන සීමාන පැනය අරමුණු බිය නාසිකාග්‍රය මැදින් පිම්බි මදක් පිම්බි ඇතුළට එන හුස්ම ආස්වාස ලෙසද උණුසුම පිට යන එක ප්‍රාශ්වාස ලෙසද දැනගත්තා. මද වේලාවකට වඩාත් පැහැදිලිව ආනාපාන සිදුවි කෙටි ආස්වාසයට සාපේක්ෂව මදක් දිගුවට ප්‍රාශ්වාසය සිදුවි ආශ්වාසය ඇතුළට ගිය සැනින් ප්‍රාශ්වාසය සිදුවන බවත් ප්‍රාශ්වාසය සහ ඊට ආශ්වාසය අතර හිස්තනක් ඇති බවත්
වටහා ගතිමි. තව තවත් ආනාපානෙ කෙටි හා සියුම් වන බවත්. ආස්වාස කෙලවර කම්පන රාශියක් හටගන්නා බවත් වැටහෙයි. ඔන්න ආනාපානෙ කෙටි හා සියුම් බවටපත් වෙනවා. ප්‍රාශ්වාසය කෙලවර කම්පන රාශියක් හටගන්නා බවත් වැටහෙනවා. නරිකයි මං කිව්වේ. අපි ගන්න කර්මස්ථානයේම අපිට විදර්ශනා වශයෙන් වැටහෙනවා. ඉන් අනතුරුව නිද්‍රාශීලී බවක් ඇතුවත් හුස්ම ස්පර්ශවන තැන සිත යොමු කරගෙන ආනාපානයේ කෙටි ආකාරයෙන් විරාමයක් ඇතිව සිදුවන බව දැනුනි. නිදිමත පහව ගිය පසු සිතේ සංසුන් බව ප්‍රබෝධවත් බවක් අත්විඳිමි. මෙම නිද්‍රාශීලී බව හා සංසුන් බව තුන්වරක් මෙන් සිදුවිය. නිවසේ බාහිර ඇති වූ ශබ්දයකින් ශරීරයේ කම්පණය වූවත් ය හඳුනා ගැනීමක් හෝ එයින් බාධාක් වූයේ නැත. සියුම් හුස්ම වෙනුවට නාසයට බාහිර චලනයක් සිදුවිය. සති නිමිත්ත අරමුණු කළෙමි. සියුම් හුස්ම වෙනුවට නාසිකාග්‍රයට බාහිර චලනය. නාසයට බාහිරව චලනයක් සිදුවිය. සති නිමිත්ත අරමුණු කළෙමි. සිත එක්වරම ගැඹුරු ස්වභාවයකට පත්වන බවත් සෑම දෙයක්ම ලොක්වන බවත් වැටහෙයි. සති නිමිත්තෝ සියුම් හුස්ම නොදෙනී හොඳ දැනුවත් බව පවත්තා. දැන් මෙතන තියෙන සියුම් හුස්ම වෙනකොට නාසයට බාහිර චලනයක් දැනුනි. ඒ වෙලාවට අර වෙනත් බාහිර චලන වලට හිත යොදවන්න හොඳ නැහැ. තමන්ට හුස්ම දැනෙන තැනම දිගටම සිය පවත්වාගෙන ඉන්න ඕන. ඒ හුස්ම දැනෙන තැනම දිගටම සිය පවත්වාගෙන ඉන්නකොට තමයි අපිට වැටහෙන්නේ. අපි තුළ මානසික ඒකාග්‍රතාවය ගොඩ නැගෙනවා කියන්නේ. එහෙම නැතුව අර වෙන වෙන තැන් වලින් දැනෙන ඒ චලනයන් අපි බලන්න ගියොත් එහෙම අපේ ඒකාග්‍රතාවය අඩු වෙනවා. ඊළඟට අසන්ත ගුණසේකර ඉන්නවද? ඉන්න සනස තිරසන්නයි. අද දිනේශ උත්තර දාලා එකට නේ. මොකක්ද දාලා? එහෙමයි සනස දාලා තිබුණා. මොකක්ද උත්තරේ දුන්නේ? සනස දීලා තිබුණා මේ භාවනාව කරගෙන යන ආකාරය ඉතාම හොඳයි. පැමිණි සිතුවිලි දෛනික සතියට සම්බන්ධ නම් මෙහි අඩුපාඩු හදා ගන්න. සිත හොඳින් ඒකාග්‍ර වුණාම චේතනා පහළ කරන්න එපා. එසේම ආලෝක මෙනෙහි කරලා බැහැර කරන්න. වේගවත් හදගැස්ම මුළු කයේම දැනීම වායෝ ධාතු ලක්ෂණය ලෙස හඳුනා ගන්න. ඒ වෙලාවට සති සම්මුති වශයෙන් භාවනා අරමුණ සොයන්න එපා. දැනුවත් බව පවත්වා ගන්න. විනාඩි 15කින් භාවනා කාලය වැඩි කරන්න. ඒ ටික තමයි සනස. සිතුවිලි මෙනෙහි නොකර සිතුවිලි වලට චේතනා පහළ නොකර ඒවා යන්න ඉඩ හැර සති නිමිත්ත අරමුණු කිරීමෙන් අදිෂ්ඨාන කරන්න. මේ කලින් හම්බෙච්ච උත්තර මේ තියෙන්නේ. ඔය සනස මට මූලිකවම දීලා තියෙන බේසික් දෙකනේ සනස අර මේ ඒකයි අර ආශ්වාස ප්‍රාශ්වාස මෙනෙහි කරන්නයි කියන දෙක මත තමයි දැන් අර අලුතින් පටන් ගත්තේ සනස. ඒකයි ඒක දැම්මේ. කෙටි වේලාවක විනාඩි 20ක් සක්මන් භාවනා කර ඉන්පසු පරයන්ක භාවනා හා සුදුසු ලෙස වාඩි පූර්ණ කෘත්‍ය කර. පසුපස ස්පර්ශ අරමුණු කරමි. ටික වේලාවකින් කය සැහැල්ලු වී සිත ප්‍රබෝධවත් වේ. ඉන්පසු නාසිකාග්‍රේ ආස්වාසය ප්‍රාශ්වාසය ප්‍රකට විය. ඊට සිත යොමු කරගෙන සති නිමිති අරමුණු කරමින් හොඳින් වෙන් වී දැනෙන ආස්වාසය ප්‍රාශ්වාසය මෙනෙහි කළෙමි. ක්‍රමයෙන් ආස්වාසය ප්‍රාශ්වාසය වෙනස් වෙමින් සියුම් විය. සියුම් හුස්ම තුළ ඇති ස්පන්දන අරමුණු විය. ඊට සමගාමීව සිතද තැම්පත් වෙමින් ප්‍රමෝදමත් විය. වරින් වර සිතවිලි ඉවත් වී ගියේ. දැනට එන සිතවිලි මොනවද? ඒ ආපු සිතුවිලි කීපය සවනාස එදා දවසේ ඇත්තටම මේ කියන්නේ විසඳලා තියෙන දේවල් තමයි. නමුත් ඉදිරියේදී කරන්න තිබිච්ච දේවල් ගැන ටිකක් මතක් වුණා වගේ දේවල් තමයි සවනාස උනේ. ඉන්පසු හුස්ම වෙන් කළ නොහැකි සියුම් ස්පර්ශයක් ලෙස අරමුණු විය. සති නිමිත්තද සද බවක් සිසිල් බවක් හා ඊතා සියුම් කම්පන චංචල ස්වභාවයක් ආදී ධාතු ස්වභාවයෙන් කලින් ඕව අච්චර දැනුන්නේ නැහැ නේද ධාතු ලක්ෂණ?
නැහැ ස්වාමීන් වහන්සේ. මේ ඔය පළවෙනි වතාව තමයි ස්වාමීන් වහන්සේ සති නිමිත්තම නිකන් ධාතු ගොඩක් මිශ්‍රණයක් වගේ ඒක බොහොම සියුම් ස්වාමීන් වහන්සේ නමුත් දැනුණා. ඉන්පසු කය නොදෙනී සියුම් මුස්ම වරින් වර අරමුණේ. කය නොදෙනී යන එක නුණා කලින්නේ. වුණා නේද? ඔව් ස්වාමීන් අරමුණු වන වාරයක් පාසා හිත වඩා තැම්පත් වෙමින් ප්‍රීතියක් ඇති විය. පසු කය නොදෙනී සියුම් මුස්ම වරින් වර අරමුණු. පසුව හුස්ම නොදෙනී දැනුවත්භාවයේ සමග සිත වඩා නිශ්චලව පැවතෙන ඊතා ශාන්ත සුවදායක බවකි. ඉන්පසු එක්වරම සිත ආලෝකමත් වී කන් අගුල වැටි වෙනම තැනකට ගියාක් මෙන් ප්‍රකට විය. සිත ආලෝකමත් වී කන් අගුල වැටි. බාහිර දේවල් ඇහුන්නේ නැත්තේ ඒලට. නෑ සනසනේ අර කන් අබුල් වැටිලා වගේ නිකන් මට ඔක මේ සමාධි මට්ටමකට යන හැමදාම වගේ නිකන් මෝටරයක් ඇදගෙන වගේ මැෂින් එකක් කන අයින් තියන වගේ ඇහෙනවා. ඒක තත්ත්වය තමයි තිබුණේ. ඒ කියන්නේ අපහැරලි ශබ්ද ගොඩක් වගේ සනස. බාහිර ශබ්ද නෙවෙයි වෙනම නිකන් කාලයකට ගියා වගේ අර ඇතුලේ මේ හිත ඇතුලේ නෙමෙයි බාහිරින් ඇහෙන සනස මට වචනෙන් ඔක කියලා දෙන්න කියන්න තේරෙන්නේ නැහැ අත්දැකීම සනස. හැබැයි කර කණ්ඩක පළවෙනි වතාව තමයි සනස මේ වෙන්දට නිකන් රුමකකින් යනවා වගේ දැනුනේ. මේ පාර අර මේ බොහොම ප්‍රබල ආලෝකයක් තුල ඉන්න වගේ එකක් තමයි මේ පාරුනේ සනස. අර කණ්ඩක නිකන් අත් දෙකෙන් වහගත්තාම වෙන සද්ද නේද? ඔව් ඒ වගේ සන්න ඒකනේ යන ඉබට නිකන් මට නම් ඕනේ තාලකොන කපන මැෂිමක් වගේ හොඳ මෝටර එක ශබ්දයක් වගේ එකක් තමයි මට ඒක රිපීටඩ්ලි ඔයිට කලිනුත් ඒ කියන්නේ නිතරම හැමදාම පිළිවෙලට ඕක වෙන්නේ නැහැ සවන්නාංශ මේ හැම දවසම ගානට ස්ටෙප්ස් මොකක් හරි අවුලක් වුණොත් වරදිනවනේ සවන්නාංශ නමුත් ඔය තත්ත්වයට ආවොත් ඔය මේ ශබ්දයක් වගේ එක එනවා ඒක දැන් මම දන්නවා එහෙම එනවා කියලා ඒකට අවධානයක් දෙන්නේ නැහැ නමුත් දිගටම තිනින්න මෙනෙහි කරන්නේත් නැහැ සවන්නාංශ අර චේතනා පහල කළාමත් ඒක ඩිස්ටර්බ් වෙනවා වගේනේ. තමන් ගඩේ කරගෙන ගියාම ඉවරයි. ඒ සංස ඒකට අවධානයක් දෙන්නේ නැහැ. අර ඊට වඩා ආලෝකය මේ පාර තමයි පළවෙනි වතාවට තමයි එහෙම දෙයක් වුණේ මේ තනි ශ්වේත සුදු දැඩි ආලෝකයක් තමයි සති නිමිත්ත වට කරගෙන තිබුණේ. ඒක තුල ඉදිරියට යනගේ ගතියක් තිබුණා ආලෝකයේ තුලටම යන ගතියක් වගේ. එතන සති නිමිත්ත තමයි සනස හිටියේ. ආලෝකය ගැන කියලා ඒ කියන්නේ බලන්න දෙයක්වත් නැහැ හැමතැනම මේ සති නිමිත්තයි හැමතැනම ආලෝකයම තමයි තිබුණේ හැමතැනම සති නිමිත්ත උස්ම නොදැනී සති නිමිත්ත පැවැදි තැන අරමුණු කර සිටින විට එම සුදු ආලෝකයේ ප්‍රබල වෙමින් ඒතොට එදියන දැන් ආලෝක මෙනෙහි කළා නැද්ද මෙනෙහි කළේ නෑ ස්වන්හස ඇත්තටම මුකුත්ම හිත නිකන් ලොක් වෙලා වගේ අර මං ඔක දාලා තියෙන නිකන් අක්‍රිය වෙලා වගේ කියලා ඒ කියන්නේ එතන අවදිමත් හොඳටම දැනුවත් නමුත් මේ චේතනාවක්වත් මුකුත් පහල කරගන්න බෑ වගේ ගතියක් තියෙනවා ස්වන්හස මෙනෙහි කරන්නවත් එහෙම දිනේෂ දාලා තියෙනවනේ ආලෝක මෙනෙහි කරන්න කියලා එහෙමයි එහෙම ස්වන්හස හිත අක්‍රිය ලොක්කී ඇති බව යම් කාලයක් ගදී එම එක නෑ ආලෝක මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ මේ තමන් හිත භාවනා අරමුණේ තියනකොට ආලෝකෙට හිත තිබුණා ස්වන්නත් එහෙමයි සර් වෙන්දේන අර නිකන් පොඩි ආලෝක වගේ නෙමෙයි ඒක ඇත්තටම මේ මුළු පරිසරයේම ප්‍රබල ආලෝකයක් ඒක තුල මම ඉන්නවා වගේ නමුත් ඒ සති නිමිත්ත නැහැ සති නිමිත්ත අර පැවති දිශානතියේ තමයි හිත හරියටම තිබුණේ එතකොට හරි ඉන්නේ හරිතන කියලා වගේ අවබෝධයක් තියෙනවා මොකද ඒක දිගටම ප්‍රෝග්‍රෙස් වෙවි යන ගතිය දැනෙන හින්දා අරමුණු කර සිටින මද වේලාවකින් ආස්වාස ප්‍රාසාස සාමාන්‍ය ලෙස ප්‍රකට විය. ඔය මනසේ යම් කිසි ඒකාග්‍රතාවයක් දැන් ක්‍රමයෙන් ඇතිලා තියෙන එක උනන්දුවෙන් බාරා කරන්න. බාරා කාලේ ඊළඟට නෙළුමි තෙරන්සර නෙළුමි කියන එක කෙනා ඉන්නවද? නිලක්ෂි ඊළඟට විනෝශාන්ති නැද්ද? ප්‍රේක්ෂා ලියනකි රශ්මි මුණවීර විනෝශාන්ති නැද්ද? ප්‍රේක්ෂා ලියනකි ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඇහෙන්නේ නැද්ද කතා කර? සද්දේ ටීවී එක ඔෆ් කරන්න. ගෙදර සද්ද වැඩි?
ඔව් මේ බබා මගේ ළඟ ඉන්නේ මේ ටයිම් එකට ඒකයි. එයා ෂේප් එකේ තියාගෙන. බබාට දැන් වයස කීයද? එයාට 3 මාරයි. තුනම පොඩි එක්කනේ. ඔව් පූරා සෙල්ලම් කරේ. දැන් මොකද භාවනා? පූරා කුච්චේ කර භාවනාවට වාඩි පසුපස ප්‍රදේශ ස්පර්ශ වේදී තියමු කරන්නේ. දකුණු නාසිකාග්‍රේ හුස්ම කෙටි ආනාපානය අරමුණු විය. සිත ක්‍රමයෙන් තැම්පත් වෙමින් පවතී. ක්‍රමයෙන් ආනාපානය සියුම් වී නොදෙනී ගියේය. සති නිමිත්ත අරමුණු කරගෙන සිටීම. සිතුවිලි ගලා යමින් තිබුණත් බාධාවක් නොවිය. මොනවද සිතුවිලි? ළමයා ගැනද? ළමයා ගැන සිතුවිලි ආවා ඔෆිස් එකේ ඒවා. හැබැයි ඒවා අරමුණු වල කියන්නේ ඒ ඔස්සේ ගියේ නෑ මම. මේක සිකුරාදා භාවනාව අද උදේ කරාම ගොඩක්ම ආවේ මේ ඔක්කොම පරණ සිතුවිලි පරණ වගේම. ඒතර ඔෆිස් ගියාම ළමයා කාටද දීලා? ඩේ කෑයකද? එයාට ඒක යන්නේ. ඔව්. ශරීරයේ සැහැල්ලුවේ භාවනාව පහසුවෙන් වන බවකි. ශරීරයේ සැහැල්ලුවේ භාවනාව පහසුවෙන් වෙන බවකි. භාවනා කාලය පුරා වරින් වර හුස්ම දැනෙන විට ඉහළට ඇදිමින් ඒකාග්‍රතාවය වැඩි වේ. ඒ කියන්නේ මොකද්ද? ඉහළට ඇදිමින් ඒකාග්‍රතාවය වැඩි වේ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අර කලින් වගේ මේ සති නිමිත්ත අරමුණ වෙනවා ඒකත් එක්ක උඩට නිකන් ඇදෙනවා වගේ. කය මැදෙනවද? ඔළුවයි සති නිමිත්ත මූණ හරිය තමයි ගොඩක්ම. වෙන බබුලු බිඳී යන ලෙස දැනෙන. වෙන බබුලු වශයෙන් දැනෙන හුස්මද මූණද? හුස්ම මොකද්ද? ඒ කියන්නේ ආනාපානය තමයි නාසය අග එක පෙන බුබුලු නිකන් අර බිඳලා ගියාට පස්සේ දැනෙන නිකන් අර ඒ වගේ දැනීමක් තියෙනවා හුස්ම. භාවනාව අවසාන භාගයේ දන හිස් දෙකෙන්ම වේදනාවක් අටගෙන තිබුණි. මද වේලාවක් වම් දන හිස අරමුණු කරගෙන සිටියේ. වේදනාව ලක්ෂයත් සමගින් සිත ඒකාග්‍ර වන බවකි. පසු භාවනාව අවසන් කර සිටු දෙනට දන හිස් දෙකෙන්ම වේදනාව පටන්ගෙන තිබුණි. මද වේලාවක වම් දන හිස අරමුණු කරගෙන සිටියේ. වේදනාව ඉවර වුනේ නැද්ද? නෑ ස්වාමීන් වහන්සේ මට ඒක ගොඩක්ම වේදනාව වැඩි කියලා මම අත්හැරලා දැම්මා. හැබැයි මට ස්වාමීන් වහන්සේගේ අර උපදේශ අනුව මම ඊයේ අදයි කරලා මේ ධනහිසේ තියෙන අර මේකට අරමුණු කරන්න මට පුළුවන් වුණා අන්තිම වෙනකම්. මම තව වාර්තාවක් දාන්න කියලා එකන් ඉන්නේ වෙන පරියන්කේ ඉඳලා. වෙලාව ගියද පැයකමාද? එකද? 1:20යි එක පැය 1:35ක් තිබ්බේ. මට කරගන්න බැරි වුණා වේදනාව නිසා. එහෙනම් කාලේ වැඩි කරන්න ඕන. ඔව් ස්වාමීනි. තව කවුරු හරි මයික එක්කෙනෙකුට අද එන්නකෝ ආවද? කමටාවත් ඉදිරිපත් කරා. තෙරුවන් සරණයි. ඇමරිකාවේ මොනවද දන්නේ? ඉන්න ස්වාමීන් වහන්සේ. ආව්. වාර්තා ඉදිරිපත් කරනවා මම වාර්තා කිව්වේ නෑ මේ. කාලේ පැය 2යි විනාඩි 35යි කමඨාන් වාර්තා 66 බුදුගුණ සජ්ජායනා කර ආර්යෝපවාද කමා කර ජීවිතේ පූජා කොට භාවනාවට සූදානම් වී පරයන්කෙන් වාඩි වී මම වෙතන සිටිමි සිතෙන් අරමුණු කරමි. පසුපස ප්‍රදේශයේ කුෂණේ මත රැඳිව සිටින අරමුණු කරමි. ක්‍රමෙන් පිම්බීම හැකිලිම අරමුණු විය සිත එම දැනුන ස්ථානීය මත පිහිටුවා ගතිමි. දීර්ඝ ලෙස පිම්බීමත් කුඩාවට හැකිලීමත් දැනේ. මේ ක්‍රමෙන් සියුම් වී පිම්බීම හැකිලීම වෙන් කරගත නොහැකිව එකම ලෙස දැනී පසුව අංශු ලෙස කම්පණය වී නොදැනී යයි. සිත තැන්පත් වෙමින් මස්නසේ නිසල බව ඇතිවන බවද දැනේ. කාය පස්සද්ධිය ඇති වෙමින් යයි. සිතුවිලි කිහිපයක් පැමිණ නිරුද්ධ වී යන අයුරු පෙනේ. එදිනෙදා ජීවිතය හටගෙන නිරුද්ධ වන සිතුවිලි පසුපස යෑම දුකක් ලෙසත් සසර දිගු කර ගැනීමත් ලෙසත් දැනී යයි. නැවත ඊටාම සියුම්ව අරමුණ දැනී නොදැනී යයි.
සිත ක්‍රමයෙන් ගැඹුරට යන බවද මනස ඒකාග්‍ර බව වැඩි වන බවද දැනේ. සිත අරමුණ දැනුන ස්ථානීය මතම පිහිටා ඇත. පාද ගල් වී ඇති බව දැනේ. මේ ධාතු ලක්ෂණයක් ලෙස හඳුනාගතිමි. හඳුනාගත නොහැකි ලෙස රූප සමූහයක් වේගයෙන් නොපෙනී යයි. මුළු අවකාශයේම අංශු ලෙස මා ඉදිරියේ විසිරී යන බව පෙනේ. නැවත අරමුණ දැනී සියුම්ව දැනී නොදැනී යයි. සියල්ලම නොදැනී දැනුවත් බව තුල පමණක් අවධානයෙන් බලා සිටී. සිත ප්‍රමෝදයට පත්ව ඇත. ඊටාම සංසුන් ශාන්ත බවක් දැනේ. බොහෝ වේලාවක් මෙලෙස සිටියාමෙන් දැනේ. එක්වරම මුළු කයම සෙලවී ගොස් නැවත අරමුණ දැනී නොදැනී යයි. කය දහඩියෙන් තෙත් වී රත් වී ඇති බව දැනේ. ධාතු ලක්ෂණ ලෙස හඳුනාගෙන බැහැර කරමි. සිත තරමක් ලෙස මන්දගාමීව භාවනාව නතර කරන ලෙස කියයි. එහෙත් සිත විසින්ම මේ ලැබුවා වූ මිනිස් භවයේ සිදු කළ යුතු වැදගත්ම ක්‍රියාව භාවනාව ලෙස සිතටම කියයි. එක්වරම කනාසල පිපිරීමක් ඉතා හයියෙන් දැනුණත් සිත තුළ කිසිම චකිතයක් ඇති නොවුනි. නැවත අරමුණ දැනී නොදැනී යයි. දන හිස පෙදෙසින් පැමිණි වේදනාව ප්‍රබල වූ බැවින් සිත එම ප්‍රකට වූ ලක්ෂයට අරමුණු කළෙමි. මනස ඒකාග්‍ර බව වැඩි වේ. කිසිදු චේතනාවක් නැමැත. වේදනා ලක්ෂයම අරමුණු වී ඇත. එලාමේ නාද වූ බැවින් භවනාව අවසන් කළෙමි. එතකොට මනස නිශ්චල වෙලා තැම්පත් වෙන සාන බාන පටන් ගන්න කොච්චර වෙනවද? සමනස මට හිතෙන විදිහට විනාඩි 15ක්. එතකොට මනස නිශ්චල වුණාට පස්සේ තියෙන අත්දැකීම් දෙතකොට ඔය තියෙන ඔක්කොම එතකොට ගොඩක් ඒව සමනසර මුලදී නිශ්චල වෙන්න කලින් මට පේනවා සිතුවිලි ඇවිල්ලා යනවා වගේ. හැබැයි ඒවත් එක්ක යන්නේ නැහැ සමනස. මනස නිශ්චල වුණෙන් පස්සේ මට දැනෙනවා කිසිම සිතුවිල්ලක් එන්නේ නැහැ වගේ කියලා. මට හිතෙන්නේ විනාඩි මට දැනෙන විදිහට විනාඩි 15ක් 20ක් වගේ සමනස. ඊට පස්සේ නිශ්චලතාවය තුළ ඉන්නකොට මොනවද කරන්නේ තව? මුකුත්ම දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හුස්ම නැවත නැවත දැනෙන්න නොදෙනිය යනවා. ඔව් ස්වාමීන් වහන්සේ. අද මේ දීර්ඝ වේලාවක් ඒ හුස්ම ඒ නොදැනී යෑම දීර්ඝ වේලාවක් තිබ්බාර. එතකොට තමයි අර කය සෙලවිලා ගිහිල්ලා නැවත දැනුනේ. මට හිතුනේ ඒක ලොකු වෙලාවක් වගේ කියලා වෙනදාට වඩා. කියන්නේ හුස්ම නොදැනී කියලා ආයි දැනෙන්න ලොකු වෙලාවක් ගිහින් තියෙනවා එහෙමද? ඔව් එහෙම ස්වාමීන් වහන්සේ. ඒක දැනුනේත් අර කය හයියෙන් සෙලවිලා නිකන් කවුරු හරි ඇවිල්ලා හෙල්ලුවා වගේ තමයි දැනුනේ ස්වාමීන් වහන්සේ. ඔව් එතකොට තමයි අපේ සිහිය මනස ඒකාග්‍රතාවය සිහිය දිනු වෙන්නේ ඒ විදිහටනේ. එතකොට පුළුවන් තරම් මේ හුස්ම දැනෙනවා නැවත හුස්ම නොදැනී යනවා කියන අන්නේ ප්‍රොසෙස් එක තමයි අපි නිතරම දිනු කරන්න ඕන. බාන වැඩියෙන්ම තියෙන්නේ බාන 50%ක්ම අපි කරන්න තියෙන ඕක. හුස්ම දැනෙනවා හුස්ම නොදැනී යනවා. ඒ නැවත හුස්ම දැනීමත් එක්ක අපි පුළුවන් තරම් හිත සතුරු කරන්න ඕන. තමන්ගේ මනස ඒකාග්‍රතාවය ක්‍රමානුකූලව දියුණු වෙනවා කියන එකට. නැත්තම් වෙන්නේ මොකද? භාවනාව එපා වෙනවා, හිත නින්දට වැටෙනවා. දැන් භාවනාව එපා වෙලා හිත නින්දට වැටෙන්න හේතුව මොකද? අපි භාවනාවට දෙන අර්ථ නිරූපණයේ තියෙන වැරද්ද. අපි වැරදි අර්ථ නිරූපණයද මේක වැඩක් නෑ කරලා. නමුත් භාවනාව ලස්සනට ගිහින් තියෙනවා. භාවනාව හොඳට මනස ඒකාග්‍ර කරගෙන දැන් කියන්නේ ඔය දැන් මනස ඒකාග්‍ර වෙන දැන් සමහරු අහන දැන් සමහරුන්ගේ හොඳට ඉක්මනට භාවනාව වැඩෙනවා. සමහරුන්ට අවුරුදු ගාණක් ඔය ප්‍රොසෙස් එක දිනු කරන්න වෙනවා. ඉතින් තමන් අර පෙර භාවවල කරලා තියෙන දේවල් අනුව තමයි ඒක තීරණය වෙන්නේ. කොච්චර හුස්ම දැනෙනවා නොදැනී යන වාර කී පාරක් අපි පුහුණු වෙන්න ඕනද? ඉතින් ඒක භාවනාවෙන් ඒක හරියටම ඒක වෙනවා. අපි පාරමිතා පිරණේව භාවනා කරන්න අවශ්‍ය කරන කුසලයේ ගොඩ නැගෙන්න අන්න එතෙන්දි තමයි භාවනාවේදී ඒ ටික සම්පූර්ණ වෙන්නේ. ඉතින් ඒ නිසා
අපිට ඉක්මනට පාරමිතා පුරා ගන්න ඕන නම් අපි එන්න ඕන අර හුස්ම දැනෙන හුස්ම නොදැනෙන කියන තැනට එන්න ඕන. දැන් නැවත හුස්ම දැනීම තුන යෝගාචරයේ සිහිය එන්න දියුණු වෙනවා. ඒ සිහිය දියුණු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි යෝගාචරයට මේ කුසල් මේ අකුසල් මං ඉන්නේ භාවනා අරමුණේ නෙමෙයි මේ හැම දෙයක් පිළිබඳව හොඳ ඒකාධිකාරී බලයක් ලැබෙනවා. ඕනම දෙයක් බලා ගන්න පුළුවන්. දැන් සමහර වෙලාවට අපේ සිහිය අඩු අවස්ථාවක අපි සමහර වෙලාවට දන්නේ නැහැ බාහිර හිතවිලියකට ගියා කියලාත් නේ. ගියා කියලා දැනගන්න ටික වෙලාවක්. නමුත් ඔය සියුම් හුස්ම නොදෙනී යන අවස්ථාව, ICU හුස්ම නොදෙනී යන අවස්ථාව කියන කොන්නෝක හොඳට ප්‍රැක්ටිස් කරමු. පුහුණු වුණොත්. හරිද? ඕක හොඳට පුහුණු වුණාට පස්සේ හිතවිල්ලකට හිත යනකොටම තේරෙන්නේ නැද්ද කියලා බලන්න. නිකන් නිදි කිරා වැටි ඉන්නේ නැතුව ඕක හොඳට පුහුණු කරොත් ඔය අවස්ථාවට කියන්නේ ඔය අවස්ථාවට නිදි කිරා වැටුනොත් වැඩක් නැහැ. අවදියෙන් හිත තියෙන්න. ඉතින් ඕක තමයි ප්‍රධාන ආයුධය මේ නිවන් දකින්න තියෙන. නැත්තම් සිහිය දියුණු කරන්න තියෙන. ඉතින් ඒ chance එක දෙන්නේ දැන් වෙන භාවනා කර්මස්ථානයක ඕක බෑනේ. දැන් අපි මෛත්‍රී භාවනාව වඩලා අපිට පුහුණුව ගන්න බෑනේ. දැන් අපි කොච්චර පුහුණු වුණාද නැද්ද? අපි සිහිය කොච්චර දියුණු වුණාද? කොයි මට්ටමක තියෙනවද? අසුභ භාවනාව වඩලා මෛත්‍රී වඩලා උද්දානුස්සතිය වඩලා අපිට ඒක මේ කරන්න බෑ. අපි අරක මෙනෙහි කර කී ඉන්නවා ඉතින් දවස් 30. සියලු සත්වයන් දුක්ඛෙත්තා නිරෝගී සුවපත්තිය කී ඉන්නවා. ඉතින් නමුත් එතනින් මනසේ යම්කිසි මට්ටමකට ඒකාග්‍ර වෙනවා. ඒකාග්‍ර වුණාට කොච්චර ඒකාග්‍ර වෙලා තියෙනවද කියන එකට ඇහුවොත් ඒකට උත්තරයක් දී ගන්න බෑ. නමුත් අපි මේ වගේ විදර්ශනා භාවනාවට අදාළ කරන ආනාපාන සතිය වගේ පිම්බීම කිනේ වගේ බාහිර කර්මස්ථානයක් වඩාගෙන යනකොට යෝගාචර තමයි එකින් එකට මොනිටර් වෙනවා. දැන් මං ඉන්නේ මෙතන. දැන් ධාතු ලක්ෂණ වැටෙනවා. ධාතු ලක්ෂණ වැටීලා නැවතත් භාවනා අරමුණේ සිහි පවත්වන වෙන්නේ ධාතු මානසිකාරයට වැටෙනවා. ඊට වඩා ලොකු එකට යනවා. හරිද? යෝගාචරයට තේරෙනවා මම මේ ඉන්නේ මෙන්න මේ ස්ථානවල. යම් කිසි යෝගාචරයකට ඔය කිසිම අත්දැකීමක් නැතුව හුස්ම දැනෙනවා හුස්ම නොදෙනී යනවා කියන තැනක ඉන්නවා කියන්නේ ඉතින් තමන් දැනගන්න ඕන තමන් එතෙන්ට එන්න අවශ්‍ය කරුණු ටික සම්පූර්ණ වෙලා නැහැ පෙර භවයන් වල තමන් භාවනා පුහුණු වෙලා නැහැ කියන එක තමයි එතනදී තේරෙන්නේ. ඒක කරපු කෙනාට ටක් ගාලා උඩට එන්න පුළුවන්. ඉතින් තමන්ට ඒක එයා භාවනා අත්දැකීම් ලැබෙන්නේ නැහැ කියලා භාවනා අතහැරලා දාලා වෙන මොකක් හරි එකක් කරන්න කියලා හරියන්නේ නැහැ. ඒකම තමයි පුරුදු වෙන්නේ. හොඳට පුරුදු වෙන දැන් සමාධියම හොඳට දියුණු කරගෙන යන්න ඕන. ඒකාග්‍රතාවය. යම් කිසි දවසක තමයි අපිට මේ සංස්කාරයන් යථා ස්වභාවය විදර්ශනාව නාම රූප වෙන්ගල පේනේවා ඉතින් ඊට පස්සේ. ඉතින් ඒකේ ඉන්නක තමයි යෝගාචරයේ තියෙන හපංකම. කියන්නේ ඒක වෙනකන් ඉවසගෙන ඉන්න ඕන. කියන්නේ භාවනාව අසාර්ථකයි කියලා හිතන්නේ නැතුව ඒක දිගටම මේ ලෝකේ ඕනම කෙනෙක් සාර්ථක වුණ ඕනම කෙනෙක් කියනවා. දැන් බුදුහාමුදුරුවෝනත් අවුරුදු 6ක් එක දිගට දුෂ්කර ක්‍රියා කරාට පස්සේ තමයි තේරෙන්නේ මේක වැඩක් නැහැ කියලා. අවුරුදු 6ක් ගියා ඒක තේරුම් ගන්න. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ ආනාපාන සති භාවනාවට හිතන්නකෝ දැන් එතන කිසිම ගුරුවරයෙක් නැතුව මම මේක තනියෙන් කරනවා කියන එතෙන්ට එන්නේ නැතුව යම් කිසි වෙලාවක අද ඔය ඉන්දියාවේ උගන්වන එහෙම නැත්නම් එදා ඔය ඉන්දියාවේ උගන්වන ප්‍රාණයාමයේ හරි එහෙම නැත්නම් ආනාපාන සති භාවනාවට හරි සමාන භාවනාව ගුරුවරයෙක් යටතේ ඉගෙන ගත්තා නම් කවදා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට බුදු වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ බුදු වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැත්නම් මොකද ලෝකේ භාවනා ගුරුවරුන්ගෙන් 99.99999 පැයක් විතර කියාගෙන යනවා. එච්චර ප්‍රමාණයකට මේ ආනාපාන සති භාවනාව වරද්දලා තමයි උගන්වන්නේ. කිසිම තරක භාවනා හරියට උගන්වන්නේ නැහැ. මොකද ආනාපාන සති භාවනාව හරියට උගන්වන්න බෑ කාටවත්. මොකද මේක පොඩි අත්දැකීමකින් කෙස් ගහින් පැත්ත මාරු වෙලා වෙන පැත්තකට යන්න පුළුවන්. ඔය තමන් වඩන භාවනාවකට දෙන අර්ථ නිරූපණය වෙනස් වෙනවා. භාවනාව සම්පූර්ණ වෙනස් වෙනවා. දැන් අපි ආනාපාන සති භාවනාව වැඩුවත් ඉන්දියාවේ යෝගීෙක් යෝගාචරයෙක් බමුණෙක් හරි කවුරු හරි ආනාපාන සති භාවනාවත් ඔය අත්දැකීම් ටික තමයි ලැබෙන්නේ. එතකොට කය නොදෙනී ගිහිල්ලා මේ හිත නොදෙනී ගියාට පස්සේ ඊට පස්සේ ඒගොල්ලෝ මොකක්ද ඒකට දෙන අර්ථ නිරූපණය අපි මේ සර්ව ව්‍යාප්ති අර මහා බ්‍රහ්මන් කියන විඥාණයට අපි විඥානය කියලා එකතු වෙනවා. සමාධියට ආවට. ඒගොල්ලෝ භාවනා කරලා ඒගොල්ලෝ විමුක්තිය. ඒගොල්ලන්ගේ ප්‍රඥා විමුක්තිය කියලා ඒගොල්ලෝ
හිතාගෙන ඉන්නේ ඒක. ඉතින් ඉවරයි භාවනාව. තෙන්ට ගියාට පස්සේ අර ඒකේ භවයෙන් භවයට යන ආත්මය ගිහිලා සෙට් වෙනවා. අර සර්ව ව්‍යාප්ති මහා විඥාණයට මුළු විශ්වය පුරා පෙතරලා තියෙන මහා විඥාණයට එකතු වෙනවා කියලා ඒගොල්ලෝ අර්ථ නිරූපණයක් දෙනවා. ඔය කය නොදෙනී ගිහිල්ලා මනස ඒකාග්‍රතාවය නිසා මේ කය නොදෙනී ගිහිල්ලා හිත නොදෙනී ගියා කියන භාවනා අධ්‍යක්ීමට දෙන අර්ථ නිරූපණය. තේරුණාද? ඒක තමයි. දැන් ආනාපානසති භාවනාවේ අවබෝධය අපි නිවනට යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ භාවනා අධ්‍යක්ීමෙන් නෙමෙයි. භාවනා අධ්‍යක්ීම අපි භාවනා අධ්‍යක්ීමට දෙන අර්ථ නිරූපණය මත. අර්ථ නිරූපණය වෙනස් වුණා ඥාන වෙන පාරක් යනවා යන්නේ. ඒක නිසා දැන් අපි භාවනා කරන කවුරු භාවනා කරන නමුත් භාවනා එකයි ආනාපානසති භාවනාව කාටවත් උගන්වන්න බෑ කියන්නේ ඒක. ඉතින් මොකද්ද මේ ලැබෙන භාවනා අධ්‍යක්ීම කියන එක විස්තර කරගන්න බෑ. ඒතකොට වැරදි විස්තරයක් දුන්නොත් යන්නේ වැරදි පාරේ යන්නේ. ඒක තමයි උතර මේ ඒක නිසා යෝගාවචරය දැනගන්න ඕන. ඒ කියන්නේ හැමතිස්සෙම අපිට බලලා මේ ආනාපානසති භාවනාවේ තියෙන විශේෂත්වය තමයි වරදිනවා වගේ මේකේ තියෙන විශේෂත්වය තමයි යෝගාවචරයට පුළුවන් හරියටම දන්නවනම් තමයි මේ මොකද්ද කරන්න කියන එක පිළිබඳව හරියටම ඒක භාවනාවෙන්ම අර වාහනයක ඩෑෂ්බෝඩ් එකකින් පෙන්නනවා වගේ හරියටම පෙන්නනවා මොකද්ද ප්‍රශ්නේ කියන එක. ඔතනද තමන් ඉන්නේ. my location එක හරියටම පෙන්නනවා. ඒ වගේම නොදැන කරොත් වැරදෙන්න තියෙන හැකියාව ගොඩාක් වැඩි. දැන් මෛත්‍රී භාවනා කරාට වරදින්න දෙයක් නැහැ. සියලු සත්ත්වයන් දුක්ඛේතාන නිරෝගය සුවපත්. ඒක වරදින්න දෙයක් තියෙනවා. වරදින්න දෙයක් නැහැ. බුද්ධානුස්සතිය වැඩි වෙනවා බුදුහාමුදුරුවෝ කියන්නේ සද්දා උපදිනවා. ඕකේ වරදිනවද? ඕකේ වරදින්න මොකක්වත් නැහැ. ඉතින් වරදිනවා නම් වැඩිම වරදින ආනාපානසති භාවනාව තමයි. වරදින මොකද්ද? තමන් නොදන්න අර්ථ නිරූපණය ලබා දෙන්න යනවා. එහෙම නැත්නම් මට භාවනාව හරියන්නේ නැහැ කියලා හිතන එකත් භාවනාවට දෙන වැරදි අර්ථ මිත්‍යා දෘෂ්ටියක් තමයි ඒක. භාවනාව පිළිබඳව තියෙන වැරදි මේක. භාවනාව කියන එක මේ කවදාවත් මට වැඩෙන්නේ නැහැ කියලා එකක් නැහැ. ඒ සමහර කෙනෙක් මේ භාවනාව මට වැඩෙන්නේ නැහැ කියලා. ඒක සමහර වහන්ද ඔබ වහන්සේ හැමෝටම දෙන ආනාපාන භාවනාවේදී. දැන් හැමෝම ආනාපානසති භාවනාව ගැලපෙනවද නැද්ද කියන එක මම මේක බුදුහාමුදුරුවෝ දේශනා කරේ. ආනාපානසති භාවනාව ගැලපෙන්නේ නැහැ කියලා එකක් නැහැ නේද? ඕන කෙනෙකුට ඒක ගැලපෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ආනාපානසති භාවනාවේ විතරයි තමන්ගේ වැරදි ටික පෙන්නන්නේ. අනේ වැරදි පෙන්නනවට අපි අකමැති. අපේ වැරදි ටික පෙන්නනවට අපි අකමැති නිසා අපි කියනවා අපිට මේ භාවනාව ගැලපෙන්නේ නැහැ. ආනාපානසති භාවනාව කරන්න. අපේ වැරදි ටික වහලා දාලා හොඳ අයිස්ක්‍රීම් තට්ටුවකින් වහලා තව ඊට තුනේ චොකලට් ටිකක් දාලා ඈ බිත්තර කහමදයක් දාලා හොඳට අටේ මේක කරලා බේක් කරලා ගන්න පුළුවන් නම් මෛත්‍රී භාවනාවේ බුද්ධානුස්සතියෙන් අන්න ඒ භාවනාව හොඳයි. ඔක්කොම යට කුණුකට දෙන උඩින් බිත්තර කහමදේ දාලා අයිසින් කරලා දෙන්නේ ඔක්කොම. ආනාපානසති භාවනාව එහෙම බෑ. අපේ හැංගිච්ච වැරදි ටික මේට අවුරුදු 10කට 15කට නේ දේව වෙනව නේද? පෙර අතීතය කරපුවා ඔක්කොම එහෙම සර්. අභ්‍යන්තරයේ තියෙන අපිට කියන ආශ්‍රව ධර්ම. ආශ්‍රව කියන්නේ පල් වෙච්ච කුණු වෙච්ච ගඳ ගහන හොරි හැදිච්ච පැසෝපු ආසේවණේ වුණු ආශ්‍රව කියන එක ආසේවණේ වෙන. පැසෝල අපි අර මත්පැන් පෙරන්නේ. පැසෝල ඒ වගේ. පැසෝපු කුණු වෙච්ච ගඳ ගහන අර පරණ අතීතයේ තිබ්බ කුණු වෙච්ච ගඳ ගහන ඒවා ටික එනවා උඩට. ඒව එනකොට අපි කැමති නැහැ. අපිට ඕනේ කිසිම දෙයක් ඉන්නේ නැතුව හුස්මේ පැයකමාරක් ඉන්න පුළුවන් නම් හොඳයි. තව අර පැසෝ කුණු වෙච්ච කුණු කරවල වගේ ගඳ ගහන ඒ සිතිවිලි ටික කෙලෙස් ධර්මයන් ටික කෙලෙස් ආශ්‍රවයන් ටික අකුසල් ටික ඉවත් වෙන එක තමයි යෝගාචරය භාවනා සාර්ථකයි කියලා ගන්න ඕනේ. මොකද ඒ ටික තියෙන තාක් අවිද්‍යාවෙන් අපි සංස්කාර හදනවා. ඒ මොකද අපි හිතට එන හිතවිලි අල්ලගන්න හැමතිස්සෙම කෙනෙක් ඉන්නවා. පරණ ආශ්‍රව තියෙනවා. ඒ ආශ්‍රව වලට මැච්චෙන ඒවා අපි සෙට් කරගෙන අලුතෙන් ආශ්‍රව හදාගෙන අදාගෙන ඔක තමයි අවිද්‍යාව වැච්ච සංකාරාගීගේ ටිකක් නේද? අපි හිතමුකෝ දැන් නිතර ට්‍රිප් ඉස්සර ට්‍රිප් ගියා කියලා කොයි හරි.
ට්‍රිප් යනකොට අපිට දැන් හැමදාම හැම සතියෙම අපි මේ සතියේ ට්‍රිප් එකක් කරන වීකෙන්ඩ් එක ලබන සතියෙත් යනවා. යනකොට බලන්න නිකම්ම හිතට එනව නේද වීකෙන්ඩ් එකට යන ට්‍රිප් එකක් ගන්න ඕන කියලා. ඈ ගෙදර ඉන්න බැරි ගතියක් එනවා නේද? අන්න ඒකට තමයි ආශ්‍රව. ආශ්‍රව ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඒක. දැන් තේරෙනව නේද? අර තව එකක් අර කොක්ක ගහලා ඇදලා ගන්නවා. ඊළඟ එක හදනවා. ඒකෙන් ඊළඟ එක හදනවා. ඒක පුරුද්දක් විදියට අපි කියන්නේ ඒකට පුරුදු කියලා. පුරුදු නෙමෙයි පරණ කුණු වෙච්ච පල් වෙච්ච ආශ්‍රව. වලින් තමයි පුරුදු ඇති කරගෙන තියෙන්නේ. හරියට වෙලාවට මේ වෙනකොට බඩගින්න එනවනේ. එහෙම කන්න පුරුදු වුණා. ෂෝටිස් හරි මොන හරි ඔය මේ වැඩ කරන නැති කඩචෝරු කන්න පුරුදු වුණා. හරියටම හවස 5 වෙනකොට කන්න හිතනවනේ. බත් කාලා පුරුදු වෙලා බලන්න. ඒකත් ආශ්‍රව කියන්නේ ඒකයි. ආශ්‍රව දා. ආශ්‍රව ප්‍රහාණය වෙන්න එහෙනම් මොකද වෙන්නේ? අපේ තියෙන නරක පුරුදු අකුසලයට යොමු වෙන ගතිය තමයි නැති වෙන්නේ. ඒක පළවෙනි මාර්ග ඥානෙදී සෝතාපන්න මාර්ග ඥානෙදී තමයි අපායগামী ආශ්‍රව ධර්ම ටික ප්‍රහාණය වෙන අවස්ථාව. ඉතින් භාවනාවේදීත් අපි සෝවන් නුනේ නැති වුණාට ඒ සෝවන් වෙන තැනට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන තැනට තමයි මේ භාවනාව ක්‍රමානුකූලව අපි මෙහෙවගෙන යන්නේ. ඉතින් ඒකේ process එක යනකොට යෝගාචරය ඒකට කැමති නැහැ. යෝගාචරයට උන සමාධිය. සමාධිය උපද්දවන එක නෙමෙයි හපංකම්. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන අස්සජී හාමුදුරන්ට අස්සජී කියන අර පස්සක මහරමුගේ අස්සජී නෙමෙයි වෙන අස්සජී කෙනෙක්. කියන්නේ ආයවසන් සොන් අහලා තියෙනවා. කියන්නේ මොකද්ද? අස්සජී මේ සමාධිය නෙමෙයි බුද්ධ ශාසනය. මොකද ඒ අස්සජී හාමුදුරුවෝ ධ්‍යාන චතුර්ථ අධ්‍යානෙට ගියාට ධ්‍යාන විදර්ශනා කරලා නැහැ. ධ්‍යානෙට ආසාවෙන් ඉන්නේ. ඒ මොකක් හරි අසනීපයක් හැදුන ගමන් ධ්‍යානයට සම්බන්ධින අර අසනීප නැති කර ගන්න තමයි පුරුදු වෙලා හිටියේ. අන්තිමට ලොකු අසනීපයක් දරුණු අසනීපයක් ආවා. ඒක ධ්‍යාන ටිකත් ඔක්කොම නැතිලා ගියා. ඉතින් දැන් ඉතින් අඬ ඉන්නවා. එහෙනම් බුදුහාමුදුරන්ට කිව්වා මෙන්න මේ අස්සජී කියලා හාමුදුරු කෙනෙක් ඉන්නවා. එන්න මේ අඬ ඉන්නවා මේ සමාධිය උපදවා ගන්න බෑ නේ. ඊට පස්සේ බුදුහාමුදුරු ගිහිල්ලා කියනවා ඉතින් කතන්දර. එකෙන් කියන්නේ සමාධිය වඩන්න එපා කියන එක නෙමෙයි. සම්මා සමාධිය නෙමෙයි වඩලා තින්නේ. ඒකයි වෙලා තියෙන්නේ. ඒකේ තෘෂ්ණා සහගත ධ්‍යාන වලට එලි ගැලි සිටින සමාධිය. සමාධිය තමයි. ඒකයි අගේ අස්සජී උඹෝය වඩලා තියෙන එක. හරිනම් එන්නවනේ උඹෝය වඩලා තියෙන සමාධිය නෙමෙයි මං දේශනා කරන්නේ කියලා එන්නෝනේ. ඒ කැලි ටිකක් අඩුයි. සූත්‍ර පිටකවත් කැලි අඩුයිනේ කැලි ටික එකතු කරගන්න අපි භාවනා කරන්න ඕනේ. ඒකයි. සමහර කියන්නේ සූත්‍ර පිටකේ වැරදි. වැරදි තමයි ඉතින්. වැරදි ටික හදාගන්න භාවනා කරාම තමයි තේරෙන්නේ. මේ කැලි ටික අඩුයි. තාම මේ සූත්‍රේ තව කැලලක් තියෙන්න ඕන. වගේ හැදගෙනවා. හැලිච්ච කැලි ටික මතුවෙන ඔක්කොම. ත්‍රිපිටකේ මොකද ත්‍රිපිටකේ අපි කාලින කටපාඩම් කරද්දී අපිට උනත් ඕක කරන්න බෑනේ. අපිට මතක ඉන්න ටික තමයි අපි හැමදාම මතක් කරගෙන ඉන්නේ. ඉතින් ඒ ටික තමයි අද වර්තමානයේ බුද්ධ දේශනාව කියලා ඉතුරු වෙලා තියෙන්නේ. කැලි ටික. කොටස් ටික. ඉතින් අර හොඳම ටික නෑ. ඉතින් අර පැය ගණන් දවස් ගණන් අර ධර්ම සාකච්ඡා පාත්තලා භාවනා යෝගාවචරින්ට ඒ දුන්න උපදේශ ටික ඒව මොකක්වත් නෑ. එකක් දෙකක් තියෙනවා. ඒවත් අර මම තමයි මුලින්ම හොයාගෙන ඒව ඉදිරිපත් කරේ. ඔය බුදුහාමුදුරන්ගේ මේ කමඨහ වර්තාවක් තියෙනවා ත්‍රිපිටකේ. මේ පක්කේ සූත්‍රය. සමිනන්ස. ඔව් මට මේ බුදු වෙන්න කලින් මේ දේවල් වුණා. මම මේ දේවල් කරාම හරි ගියා භාවනාව කියලා. කියන්නේ ඒවා තියෙනවා. ඒවා ඉතින් ගොඩක් ඉස්සර තියෙන්නේ නැති. නමුත් දැන් එකක් දෙකක් වගේ තමයි ඉතුරු වෙලා. දැන් ඔය ත්‍රිපිටකයේම වැදගත්ම පොත මොකද්ද කියලා අහුවොත් අපි කියන්නේ අභිධර්ම පිටකයේ මොකක්ද? අභිධර්ම කියලා නේ. ත්‍රිපිටකයේ වැදගත්ම පොත ඒක නෙමෙයි. ත්‍රිපිටකයේ වැදගත් පොත තමයි පටිසම්භිදා මාර්ගය. පටිසම්භිදා මාර්ගය පොඩි පොත් දෙකක් තියෙන්නේ. ඒ දෙකේ තමයි ඔක්කොම මේ භාවනාව කරන විදිය වැඩ කැලල ඇතුලේ මෙකනිසම් එක ඇතුලේ යන විදිය ඔක්කොම තියෙන්නේ ඒකේ. විදර්ශනා මාර්ගය මම පොත ලියලා තින්නේ ඒකේ. ඒකෙන් තමයි ලියලා තියෙන්නේ භාවනාව යන විදිය ඔක්කොම. ඉතින් ඒක නැත්තම් දැන් මාතර ඥානම හැමදෙරු ගොඩ ගියෙත් ඒකේ. ඒ පොත් දෙක නැත්තම් එක පොතකින් අප්පෑ නිවන් දන්නේ. මොනවා කරන්නේ. මේ හරියටම මේ යන විදිය තියෙන්නේ ඒ පොත් දෙකේ. දැන් අපි ඔය ත්‍රිපිටකයේ පොත් එහෙම ගන්න ඕනේ අනිවාර්යයෙන්ම අපේ ගෙදර තියෙන්න ඕන පොත් දෙකක් තමයි පොඩි පොත් දෙකක් ඒක. ලොකු පොත් දැන්නේ. පටිසම්භිදා මාර්ගයේ පොත් දෙක කියලා ඉල්ලන්නකො.
ඒක කියවට තමයි තේරුම් ගන්න අමාරුයි. නමුත් තේරුම් ගන්න පුළුවන් ආනාපාන ස්මෘතිය කියලා තියෙනවා. ආනාපාන සති භාවනා වඩන විදිහ ඔක්කොම එකින් එකට තියෙනවා ඒකේ. සේරම තියෙනවා ඒක. ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්ද දන්නේ නේද ස්වාමීන් වහන්සේ ඉන්ටර්නෙට් එකේ මොකද? විදර්ශනා මාර්ග පොතේ ඉතින් ලියලා තියෙන ඒකෙන් තමයි ඔක්කොම ඉතින්. ඊට ලේසි විදර්ශනා මාර්ග පොත බලන්නේ. චිත්ත විසුද්ධිය. මට තව පොතේ ගන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ ගෙන්න ගන්න. ඔව්. මේ ඒ ටික ඒක තමයි වැදගත්ම දේ තියෙන්නේ එතන භාවනාවේ. ඉතින් ඒ ටික අපි ඒ නිවන් දකින්න ඔය මොකක් කිව්වද නැහැ. සංයුත්ත නිකාය කටපාඩම් වුණත් මේ මොනවද මේ දීඝ නිකාය කටපාඩම් වුණත් වැඩන්නේ. ඉතින් ඒක සරලව තිබ්බ දේවල් ඔක්කොම මේ මෙලොව අකේකට තේරුම් ගන්න බැරි විදිහට මේක පාලියට දැම්මා. අර සරලව තිබ්බ එක. අර තිබ්බ අර මේ බුද්ධඝෝෂ කියලා හාමුදුරුවමක් ආවනේ. ඔක්කොම ටික පාලියට දැම්මා. අර සාමාන්‍ය බුදුහාමුදුරුවෝ පාරේ යන මිනිස්සෙකුට නිකන් මේ නිවන් දකින්න සෝවාන් වෙන්න පුළුවන් මට්ටමට තිබ්බ ධර්මය මහාචාර කෙනෙකුටත් තේරුම් ගන්න බැරි විදිහට ලිව්වා මේක දැන් ඊට පස්සේ. දැන් කොහොමද ඉතින් නිවන් දකින්නේ? ඊට පස්සේ මේ පොඩි බණපදයකටත් අටුවා ලියන්න පටන් ගත්තා ලොරි ගණන්. මේ පොඩි බණපදයක් තියෙනවා. ඉතින් අටුවාව කියලා ඉවරනම මතක නැහැ මොකද්ද මේ මං කරේ කියලා. මතක තියාගන්න ඕන කොයිටද කියලා මතක නැහැ. ගොඩාක් අපි චූටි දෙයකට ගොඩාක් විස්තර කරන්න ගියාම සීමාව ඉක්මවලා තේරුම් ගන්න බෑ ඊට පස්සේ. මේක රටේ නැති මේ උදාහරණ දාලා මේක එන මේ කන්දක් වගේ ලිව්වා ඉතින්. මේ බුදුහාමුදුරුවෝ වචනෙන් දෙකෙන් කියපු දේවල්. ඉතින් මේ අවුරුදු 5ක් විතර භාෂාව ඉගෙන ගන්න ඕනේ ඒ ටික ඉගෙන ගන්න. ඒ ටික ඉගෙනගෙන එනකොට හාමුදුරුවන්ට මේ මොකද මහණුවනේ මොකටද කියලා මතක නැහැ. පාලි මිනිහා ඉගෙනගෙන එනකොට. ඊට පස්සේ ඒක බුද්ධ දාතනේ හෙන ගැහුවේ ඔකෙන් තමයි. මේක සංකීර්ණ කරලා ලිව්වා. කාටවත් තේරෙන්නේ නැහැ ඉතින්. මම ඩික්ෂනරි කීයක් පාවිච්චි කළාද ඔය පොතල් මේව කරේ තනියම. එකකින් බලලා සමහර ඒවා සිංහල පරිවර්තන වැරදි. ඊට පස්සේ උඩ 1යි 8 1යි අරගෙන වචනෙන් වචන පාලි සිංහලට ට්‍රාන්ස්ලේට් කර බල හරි එක හදාගත්තා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ත්‍රිපිටකයේ මම කියවනකොට ඒ කියන්නේ මේ ට්‍රාන්ස්ලේෂන් වැරදි නම් තේරෙනවා කියන්නේ අර බුදුහාමුදුරන්ගේ තියෙන අර මේ ධර්මයේ දේශනා කරන ගලාගෙන යන සිස්ටම් එකක් තියෙනවා. ඒකට මැච් වෙන්නේ නැත්නම් මේ අර්ථ නිරූපණය එතකොට තේරෙනවා මෙතන මොකක් හරි ට්‍රාන්ස්ලේෂන් වල තමයි අවුල තියෙන්නේ. බුදුහාමුදුරන්ට වරදින්නේ නැහැ. ඊට පස්සේ ටක් ගාලා කරන්න ඕන පාලි ඔරිජිනල් එක අරගෙන වචනෙන් වචනට දාලා බලන්න. එතකොට තේරෙනවා මෙතන මේ පොඩි වැරදි වෙලා තියෙනවා කියන එක. ඉතින් ඒක නිසා මේ අපි භාවනාවේදී හරියටම දැනගන්න ඕන මොකද්ද මේ අවබෝධය ධර්මයේ ගමන් කියන්නේ මේ අවබෝධයේ මාර්ගය. ධර්ම මාර්ගයකට අවබෝධ නැහෙම නැතුව නිකන් ඔහේ කරාට මේක අවබෝධ වෙන්නේ නැහැ. මේ ලොකු මෙකනිසම් එකක් තියෙනවා. ඒක බුදුහාමුදුර මුළු ත්‍රිපිටකයේම දේශනා කරලා තියෙන අන්නේ ඒ ෆන්ඩමෙන්ටල් වලට අනුකූල. ඉතින් ෆන්ඩමෙන්ටල් මොනවද කියලා දැනගත්ත ගමන් තේරුණා ට්‍රාන්ස්ලේෂන් එකේ මෙතන වැරද්දක් තියෙනවා නේ කියලා. ඒ ටික ඒවා හදන්න. ඒ වගේ තියෙනවා. හරි හොඳයි. තව කාට හරි මොනවා තියෙනවද දැන්? දැන් තේරුවන් සායනාස. තේරුවන් සායනාස. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් තේරුවන් සායනාස. තේරුවන් සායනාස. ස්වාමීන් වහන්සේ මට මේ ධාතු මනසිකාරයේ සම්බන්ධ දෙයක් දැනගන්න කතා කරේ. ධාතු මනසිකාරයේ එකපාරක් දැන් භාවනාවේදී ලැබිලා කියලා ඒතන්ටපත් වෙලා කියලා කිව්වට පස්සේ ඒක මේ කියන්නේ සෝවාන් ඵලයෙන් වගේ ස්ථීරව තියෙනවද ඒක නැති වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? අප්පු අද දේ ලේට නැති වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර කොයි වෙලාවක ධාතු මනසිකාරයට ආපු අවස්ථාවද ආපු කෙනෙක් නේද? එහෙමනේ. එහෙමයි. ඔව්. ධාතු මනසිකාරයට ආපු කෙනෙක් අනිවාර්යයෙන්ම යාගේ දෛනික සතිය හරියට හදා ගන්න ඕන. මොකද ධාතු මනසිකාරයට යනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයිනේ. මුළු කායම ධාතු වශයෙන් ප්‍රකට වෙනවා කියන්නේ. ඉතින් ඒක නිසා ඉතින්ට ආවට පස්සේ තවන්ගේ දෛනික ජීවිතය ඒ ඔක්කොම අතින් මොන හරි ඇල්ලුවත් තමන්ට ධාතු වශයෙන් ප්‍රකට වෙනවා. කෝපයක් ඇල්ලුවත් පිඟානක් ඇල්ලුවත් ධාතු වශයෙන් ප්‍රකට වෙන මුළු කායම ධාතු වශයෙන් ප්‍රකට වෙනවා ඉතින්.
ඒක සාමාන්‍ය කන්නේ ගොඩක් ඒ දිනුන අවස්ථා මොකද ඉතින් පස්සේ තියෙන නාම රූප පරිච්ඡේදේ තියෙන්නේ එහෙම. ඉතින් දැන් ප්‍රශ්න මොකක්ද වෙන්නේ දිගටම තියනවද කියලා නේ? මොකද්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් නෑ එහෙම තියෙන්නේ. දිගටම එතකොට කියන්නේ ස්වාමීන් විදර්ශනා ඥාන වලට ගියත් දිගටම තියෙන්නේ භාවනා කරොත් ආයි මුලින් ඉඳන් යන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ධාතු මනසිකාරයට පත්වෙච්ච කෙනෙක් ඒ කාලෙදිම මිය ගියොත්ද මේ සුගතිගාමී ආත්මයක් හම්බ වෙන්නේ? නෑ ඒක මේන්ටේන් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඒ කාලේ කියන්නේ දැන් Taman ධාතු මනසිකාරයට ඇවිල්ලා එතනින් එහාට භාවනාව වැඩුණ නැත්තම් කියලා දහන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් වැඩුණ නැත්තම් ඉතින් Taman දැන් ওই කරන භාවනාව කොහොමද දිගටම කරගෙන යන්න ඕන. කරගෙන යන්න ඕන. ඒ වගේම එතකොට ධාතු මනසිකාරය කොහොමද තියෙනවනේ. ධාතු මනසිකාරය පිරිහෙන්න පුළුවන් Taman සම්මුති ලෝකෙත් එක්ක ගනුදෙනු කරොත් ධාතු මනසිකාරය අතහැරලා දාලා. ඒක වෙනවනේ ඉතින් කොහොමද? එහෙමයි. ඒ කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ කයම ධාතු ගොඩක් වශයෙන් වැටහෙනවා කියලා හිතන්නකෝ. කයම ධාතු ගොඩක් වශයෙන් වැටෙනකොට ඔන්න Tamanට හිතන සැලූන් එකකට ගිහලා හොඳ මේකප් එකක් දාගෙන මේකට මේ පාට ගාලා තින්ත ගාලා වෙඩින් එකකට යන්න. දැන් මේ වගේ 3-4ක් කරපු ගමන් ධාතු මනසිකාරය නැති වෙලා යනවා. ඒ ධාතු මනසිකාරය පෙන්වන දෙයට විරුද්ධවනේ Taman කටයුතු කරලා තියෙන්නේ. මේකට සැලූන් එකකට ගාලා තියෙන සැලූන් එකේ තියෙන පාට જાති ඔක්කොම ඇඟේ ගාගෙන යනවා වෙඩින් එකකට පාටි. එහෙම 2-3කට ගිය ගමන් ඉවරයි ඔක්කොම. ස්වාමීන් වහන්සේ ඒකට ධාතු මනසිකාරය අපි දැන් ලබාගත්ත ඒ දේ මේන්ටේන් වෙනවා කියලා දැනගන්නේ කොහොමද? මේන්ටේන් වෙනවා කියලා දැනගන්න ධාතු මනසිකාරයට අනුව තමන්ගේ ජීවිතය සකස් වෙන්න ඕනේ. ඒක මගේ කෝප්පයක් අතින් අරනොත් ඒකේ පටවි ස්වභාවය වැටෙන්න. එතකොට ස්වාමීන් වහන්සේ ධාතු මනසිකාරයට පත්වෙච්ච කෙනෙක් දැන් භාවනාව දිගටම කරගෙන ගියා නම් ඔය ඒකට නාම රූප පරිච්ඡේදයට එනවා යා කොහොමද? නාම රූප පරිච්ඡේදයට එන එක මහලු දෙයක් නෑ. දැන් අපේ ගෲප් එකේ දැන් මේ අවුරුද්ද වෙනකොට ධාතු මේ නාම රූප පරිච්ඡේදය 3 දිනක් විතර සම්පූර්ණ කරලා දෙනවා. සාමාන්‍ය මාසෙට එක්කෙනෙක් වගේ කරගන්නවත් තියෙනවා දැන්. මේ ළඟදී නම් කෙනෙක් උන්නේ මේ යෝගීෂාගේ වුණා. එයා තමයි දැන් අන්තිමටනේ. දැන් පද්මා උපාසිකාවගේ වුණා. ඊළඟට කවුද? ඇමරිකාවේ ඉන්නේ. කද්ද යනවා. දැන් කතා කරේ එයාගේ වුණා. 3 දෙනෙක් ගියලා තියෙනවා. දැන් අපි අතන ධාතු මේ නාම රූප පරිච්ඡේදය ටික හෝල් කරලා දෙන්නේ. ඒක මේ තෙන්ට එන්න දෙන්නේ නැහැ යෝගාචරින්ට ලේසියෙන් ඉස්සර වගේ මේ හරියටම මේ සතරමා ධාතු මොකද මේ ධාතු මනසිකාරය කම්ප්ලීට් වෙනකන් මේ නාම රූප පරිච්ඡේදයේ අපි දැන්ට හෝල් කරලා දෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්නේ නේද? දැන් යෝගීෂාගෙත් ධාතු මනසිකාරයට එන්න කලින් තමයි නාම රූප පරිච්ඡේදය සම්පූර්ණ. ඉතින් යාව එතන හෝල් කරලා දෙන්නේ. ඥානෙ සම්පූර්ණට නැහැ. ඒ අවශ්‍ය කරන මේ අවබෝධය ලැබෙන්න අවශ්‍ය කරන සමාධිය හරියට ඩෙවලොප් කරන්න ඕන. ඒක ඩෙවලොප් කරනකන් එතන යාප නතර කරලා තියෙනවා. ඉස්සරහට යන්න අවශ්‍ය කරන කමටහන් දෙන්නේ නැහැ. ඉතින් ගොඩක් දෙනෙක්ගේ අපි දැන් ඔය දිනේෂත් එක්කත් මම කතා කරේ එකයි මේ යත් කිව්වේ එක නාම රූප පරිච්ඡේදය හොඳට කම්ප්ලීට් මේ සතරමා ධාතු කියන එක හොඳටම තියෙනවා. තිබ්බ ගමන් ඉතින් ඔටෝමැටිකලි නාම රූප පරිච්ඡේදයට එන්න පුළුවන් ලේසියෙන්. මොකද නාම මේ රූප වශයෙන් වැටෙන අවස්ථාවට. ඉතින් දැන් ඔය අපි කවුද කුසුම් කමලනාතන් ඒනෝනාගේ මේ මට්ටමට වගේ ඇවිල්ලා තියෙනවා. තාම කම්ප්ලීට් වෙලා නැහැ. ඉතින් ඒකයි අර මම එයාට නිතරම කියන්නේ භාවනා මුලදී සමාධිය ඒකාග්‍රතාව හට ගන්න. නේද? වාර්තා කිව්වම මට පේන්නේ නිකන් භාවනා අන්තිමට වගේ සමාධිය ඒකාග්‍රතාව ඇති වෙලා භාවනා නිකන් නතර කරනවා වගේ බවක් තමයි පේන්නේ. ඒක නිසා හොඳ ස්ථාවර සමාධියක් තියෙන්න ඕන ධාතු සත්මුළු කයම ධාතු වශයෙන් ප්‍රකට වෙන්නේ. ඒක ඇවිල්ලා මේ අත කම්පණය වෙනවා, ඔළුව කම්පණය වෙනවා වගේ එකක් නෙමෙයි. ඒක උගාචරයටම තේරෙන. ඒක මුළු කයටම ඒක වෙනවා. මේක බාහන අධ්‍යක්ෂකින් කිව්වහම කියවුවහම ඒක තේරෙනවා. ඉතින් ඒක බාහන අධ්‍යක්ෂකින් කීපයක්ම ඒක දිගට එනවා. එන්න පටන් ගන්න ඊට පස්සේ. ඊට පස්සේ යෝගාචරය මරණකම්ම ධාතු මානසිකාරය තියෙන්නේ. ඊට පස්සේ කෙලින්ම හරියට භාවනා කරොත් සතියෙන් දෙකේ නාම රූප පරිච්ඡේදයට එන්න පුළුවන්. ලේසි. නාම රූප පරිච්ඡේදයට ඇවිල්ලා ඊළඟට කායන පස්සනාව අවසන් අධීරයට එනවා. ඊළඟට වේදනා පස්සනාවටදී.
ඉතින් කායනුපස්සනාව කියලා කියන්නේ කායනුපස්සනාව අවසන් කරනවා කියන්නේ කයට අදාළ එහෙම නැත්නම් රූප ධර්මතාවයන්ට අදාළව භාවනාවට තියෙන මානසික ඒකාග්‍රතාවයට සමාධියට තියෙන බාධා සියල්ල අවසන් වෙන අවස්ථාව. පස්සම්බයං කාය සංකාරං අස්ස දිස්සාමි සික්කති කියලා කියන්නේ ඒක. කාය සංකාර සම්පූර්ණයෙන්ම සංසිඳීමටපත් වෙන්න ඕන. එතකොට ඔය තැන් වලින් උඩ පැන එහෙට පැද්දෙනවා මෙහෙට පැද්දෙනවා කිය කාය සංකාර සංසිඳෙන්නේ නැහැ. කාය කිසිම පැත්තකට කම්පණය වෙන්නේ නැතුව අර ධාතු මනස්කාරය සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් වෙලා නාම රූප පරිච්ඡේද ඥානය සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් වෙලා එතකොට රූප ධර්මතාවයක් නිසා හෝ නාම ධර්මතාවයක් නිසා හෝ කය කැළඹීමටපත් වෙන්නේ නැති අවස්ථාව. කය කියන්නේ විතර හුස්ම කාය සංකාර එදිනෙදා ජීවිතය අතපය චලනය කරන එක බව සංසිඳීමටපත් වෙලා සිද්ධ කරන අන්නේ අවස්ථාවට ආවට පස්සේ යාගේ සීලය හොඳයි හැම පැත්තම හොඳයි. අන්න එතෙන්ට එනකොට අපි කියනවා යා කායනුපස්සනාව ඉවර කරා කියලා. ඒ කය ඉවරනාට පස්සේ ඊළඟට තියෙන්නේ නාම ධර්මතා ටික වේදනා ටික ඉවර කළා දාන්න. ඒතර වේදනාව විවිධ ආකාරයෙන් ඇවිල්ලා මේ වේදනාවට අදාළ කරන වේදනාව නිසා සංඥාව නිසා වේදනා සංඥා චිත්ත සංකාර පස්සම්බයං චිත්ත සංකාරං චිත්ත සංකාර පටිසංවේදී ඊළඟට පස්සම්බයං ඒකත් පස්සම්බනේ කරලා ඒකත් ඉවර කරලා කරාට පස්සේ තමයි යෝගාචරය චිත්තානුපස්සනාවට එන්නේ. ඒතර චිත්තානුපස්සනාවට එනකොට යෝගාචරයගේ චෛසික ධර්ම හේතු කොටගෙන වේදනා සංඥා කියන චෛසික. එතකොට වේදනා සංඥා දෙක ඇතුලේ තමයි විඥානය කියන ගෘහය වාසය කරන්නේ. විඥානය කියන පුද්ගලයා හැසිරෙන්නේ වේදනාව සංඥාවත් ඇතුලේ. කියන්නේ වේදනාව නිසා සංඥාව නිසා තවදුරටත් ඒ භාවනා යෝගාචරයව මුලාවට ලක් කරන්න බෑ. අන්නේ මුලාවට ලක් කර අපි හැමතිස්සෙම සිතවිල්ලක් එනකොට චිත්ත චෛසික වශයෙන් එක පහළ වෙන ගමන් අපි මුලාවටපත් වෙන්නේ චෛසිකයට. මිසක් සිතට නෙමෙයි. සිත වශයෙන් ප්‍රකට වෙනවා. අපිට කේන්ති යනවා කියලා කියන්නේ චෛසික ස්වභාවය. එතකොට චිත්තේ මොකද? දේශසහගත සිත. මොනන්ත සෝමනස්ස සහගත සිත. එතකොට ඒ සිතට නෙමෙයි අපි අත්‍තරම අහු වෙන්නේ දුකට සහ ප්‍රීතියට කියන අවස්ථාව. ඒ කියන්නේ චෛසික ස්වභාවයට තමයි අහු වෙන්නේ. එහෙම නැත්නම් සංඥා ස්වභාවයට මේකයි කියලා අඳුර ගන්න ස්වභාවයට. දැන් වේදනාවට පස්සනාවේදී ඒක ඉවර වෙනවා. ඉවරාට පස්සේ මොකද වෙන්නේ? චෛසිකයන්ට නතු වෙන එක අවසන් වෙච්ච ගමන් චිත්තේ චිත්ත වශයෙන් ප්‍රකට වෙනවා. සිත වශයෙන් ප්‍රකට වෙනවා. චිත්තානුපස්සනාව කියන්නේ ඒක. එතෙන්දි තමයි සමාධිය පරිපූර්ණ ආනාපාන සති සමාධියක් කියලා අපි කියන්නේ. අන්න එතෙන් තමයි බුදුහාමුදුරු දේශනා කරන ආනන්දය. මේ ආනාපාන සති සමාධිය මම සාමාන්‍ය කෙනෙකුට දේශනා කරන්නේ නැත කියලා කියන්නේ ඒකයි. එකකින් කියන ආනාපාන සති භාවනා කරන්න එපා කියලා නෙමෙයි. මේ ආනාපාන සති සමාධිය එහෙම සරල දෙයක් නෙමෙයි. නමුත් තව වෙනත් තැන්වල බුදුහාමුදුරු දේශනා කරනවා විතර්ක මනසට හොඳ ආනාපාන සති භාවනාව වඩන්න කියලා. ඒක වෙන කතාවක්. හිතට හිතවිලි විතර්ක එනවා නම් ආනාපාන සති භාවනාව වඩන්න කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. නමුත් ඒ වගේම බුදුහාමුදුරු දේශනා කරන මුට්ටස් සතිය නැති කෙනෙකුට මං ආනාපාන සති සමාධිය දේශනා කරන්නේ නැත කියලාත් කියනවා. එතකොට කතා දෙක පරස්පර වගේනේ. අවත ඒ කියන්නේ ඒක නෙමෙයි. ඒ කියන්නේ ඔය කියන චිත්තානුපස්සනාව වෙන සමාදාහං චිත්තං කියන ඉත ප්‍රබල සමාධිය සාමාන්‍ය මුට්ටස් සති තියෙන කෙනෙකුට වඩන්න බෑ. මුලින් ඉඳන් කායනුපස්සනාව ඉඳන් එන්න ඕන කියන එකයි කියන්නේ. ඒ චිත්තානුපස්සනාවේදී තමයි බුදුහාමුදුර ඒක දේශනා කරන්නේ. ඉතින් ඒක නිසා මේ උපදෙස් දෙන පිළිවෙලට අපි යන්න ඕන. එහෙම මෙහෙම කරලා අපිට අපේ හදිස්සියට භාවනාව යන්නේ නැහැ. ඒක. ස්වාමීනාන්සිත. එහෙමයි ස්වාමීනාන්ස. එතකොට අවසන් සිතට දැන් එහෙම භාවනා කරගෙන යනවා නම් ධාතු මනසිකාරයට පත් වෙලා භාවනා කරගෙන යමින් කියන කෙනෙක් අන්තිම මොහොතේ අවසන් සිතට ඒක ආවොත් සුගතිගාමී ආත්මයකට යන්නේ ස්වාමීනාන්ස. ධාතු මනසිකාරයේ මට්ටමට නාම රූප පරිච්ඡේදයේ මට්ටමට භාවනා කරනකොට තමයි සෝවන් වෙන්න උනත් ඉඩ තියෙනවා. එතන මත කායන පස්සනාවට ලොකු
දැන් මොකද ධාතු මනසිකාරයෙන් කායानुපස්සනාවට දැඩි පහරක් වදිනවනේ. තේරෙනවද? ඒ කයේ තියෙන සත්පුද්ගල භාවය නැති වෙලා යනවා. ඒක මේ හරියට ධාතු මනසිකාරය වඩපු කෙනෙක්. ඒ සමහරට මරණකොටම සෝවන් වෙලා මැරෙන්න පුළුවන්. මොකද යා තවදුරටත් නාම ධර්මතා රූප ධර්මතා කෙරෙහි තියෙන ඒ බැඳීම අඩුයි එතකොට. මේ නාම මේ රූප කියලා වෙන් කළ අඳුර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් අතට කෝපයක් අපි ගන්නකොට ඒ කෝපයට දැනෙන පටවි ස්වභාවයත් කෝපය මම අල්ලගත්ත කෙනේ දෙකම වැටහෙනවා. ඒකයි කියන්නේ. ඉතින් මේ විදියට භාවනාවක් යම් කිසි කෙනෙක් දියුණු කරලා තියෙන කෙනෙක් මේ දුගතියට යන්න බෑනේ කොහොමද? සුගතියට යන්න පුළුවන් ඉහළම තරකට යන්න පුළුවන්. කොහොමද ධාතු මනසිකාරය කියන්නේ? ඒකේ තියෙන මුළු භාවනාවේම ධාතු මනසිකාරය තමයි තියෙන්නේ. ඉතින් මේ ධාතු මනසිකාරයේ නාම රූප ක්‍රියාවලිය ගැන තමයි වැටහිම එන්නේ. ඉතින් අපි අනිච්චානුපස්සීව ගත්තත් විරාගානුපස්සී නිරෝධානුපස්සී ගත්තත් ඒතන සංස්කාරයන්ගේ ස්වභාවය තමයි මේ කයේ ස්වභාවය. දැන් ওই ආරෝෂකයෙන් භාවනා අධ්‍යක්ීමෙන් බලන්නකො ඒ ඔක්කොම ලස්සනට ඒවා තියෙන්නේ. ඒ කියන්නේ මේ නාම රූප ක්‍රියාවලිය පිළිබඳව තමයි ත්‍රිලක්ෂණය දකින්නදී. ඉතින් නාම රූප පරිච්ඡේදයේදී ත්‍රිලක්ෂණය දකින්න යන්නේ නැහැ. මේ නාම මේ රූප කියලා යෝගාවචරයට භාවනා සමාධියෙන් ප්‍රකට වෙලා පේන්න ඕන. එනත පොතකින් කියවලා හරියන්නේ නැහැ ඒක. විදර්ශනාවේ පොතේ කියවන්නකො ඒක තියෙන ඔක්කොම විස්තර. දිට්ඨි විසුද්ධිය ගැන ඒ කියන්නේ ඒක සේරම සම්පූර්ණයෙන්ම දාලා තියෙන කොහොමද කරන්න ඕනේ. අපිට හිතලා මේ නාම මේ රූප කියලා රේණුකාණි හැමදෙර පොතක් අරගෙන එහෙම බෙදලා ගන්න පුළුවන්. යමත ඒක සමාධියෙන් වැටුනොත් තමයි ඒක ඥානයක් බවට පත් වෙන්නේ. දර්ශනා ඥානය අපි සක්මන් කරනකොට ඒ විදර්ශනා ඥාන කියලා කියන්නේ නාම රූපච්ඡේද. සක්මන් කරනකොට අපිට පේනවා අපි ඉදිරියෙන් අපේ කය අපි වගේම කෙනෙක් ඇවිදිනවා කියලා පේනවා. ඒක චංක්‍රමණ අවස්ථාව කියලා අපි කියන එකට. ඒ කියන්නේ හිතට පේන කය හිතෙන් කය අයින් වෙලා අර යෝගීෂාගේ අර මම දැන් මේ භාවනාවක් දෙකම දැක්කද ඒක. කියන්නේ උඩට ගිහිල්ලා හරියටම මේ පැදුරක් කියලා මොකද කාපට්ටයක් කියලාගෙන තමයි භාවනා කරලා තින්නේ. ඒ කාපට්ටේ උඩ තියෙනේ පාව පෙන්න තියෙනවා. හිත කෙලිම උඩට ගිහිල්ලා උඩින් ඉඳන් බලන්න. අවස්ථාව. අපි දැන් ඇහෙන් රූප දකිනවා කියන්නේ. දැන් ආලෝකයක් රෙටිනා එකට මේ දෘෂ්ටි විතානයට රෙටිනා එකට ආලෝකයක් පතිත වෙන්න ඕන රූපයක් දකින්න. නැත්නම් එහෙම නැහැ හිතට පුළුවන් ඇහක් නැතුව රූප දකින්න. හිතට පුළුවන් කිලෝමීටර් 1000 ගාණක් ඈත තියෙන දෙයක් ගිහිල්ලා ඔන්න බලලා ඉන්න පුළුවන්. අපේ හිතට ගිහිල්ලා. වෙන දෙයක් වුණා බලලා ඉන්න පුළුවන්. ඒ ඇහ ගියේ නෑනේ ඇහ උස්සන් ගියේ නෑනේ දැන්. ඊළඟට නාසය මොනවද ඊළඟට කන උස්සන් ගියේ නෑනේ තෙන්ට ඒ ශබ්දහන්. නමුත් ඒක පුළුවන් ඒ හිතේ තියෙන හිතෙන් දකින්නවා කියලා කියන්නේ ඒක. අපි දන්නේ ඔය මොකද්ද දෘෂ්ටික හිතානේ ඉඳන් අර ස්නායු පද්ධතිය බ්‍රේන් එකට යනවා. ඒකෙන් තමයි දකින්නේ ඒ ස්නායු පද්ධතිය කපලා දැම්මට පස්සේ ඇහින් රූප පේන්නේ නැත කියලා අපි දන්නවා. නමුත් ඇහැ නැතුව රූපෙට හිතට ඕන නම් රූප දකින්න. ශබ්ද අහන්න පුළුවන්. ඒකයි කියන්නේ. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී මේ ළඟදී දවසක කරපු වෙලාවේදී හිත ඒ වෙලාවේදී තරමක් තැන්පත් වෙලා තිබ්බ මට අර මේ අඩිය තියෙනකොට ඒ ස්පර්ශයේ හිත නිවගගෙන ඉන්නකොට මේ අර ඔළුව මේ නිකන් ඇටසැකිල්ල ඒ කියන්නේ දැන් කඳ කොටසට කෝටු කෑල්ලකින් ඔළුව හයි කරලා අර අඩිය තියෙනකොට අර හෙල්ලෙනකොට ඒ දැනෙන විදිහට ඔළුව එහෙම පැද්දෙනවා වගේ දැනෙන්න ගත්තා. ඊට පස්සේ මම මේ දැන් ඒකට අවධානය දෙන්නේ නැතුව ස්පර්ශයේ හිත තියාගෙන ඉන්න හැදුවට නිකන් අර ඒකටම අවධානය යනවා වගේ දැනුණා. ඊට පස්සේ මම නිකන් අර වෙන්නේ අර නිකන් හිත ගොඩක් තදින් මැඩ පවත්තගෙනම ස්පර්ශයේ තියාගෙන ඉන්න ඕන හින්දා වගේ මම ඒ වෙලාවේදී භාවනාව නැවැත්තුවා ස්වාමීන් වහන්සේ. ඒ වගේ වෙලාවකදී මොකද්ද කරන්න ඕනේ? ඊළාදී එක මෙනෙහි කරලා බහැර කරන්න. එක වැඩක් නැහැ. දැන් අපි කය මුළු කයම ඇටසැකිල්ලක් වශයෙන් දැක්කත්
අපි දැන් මාතන ආරාම හම්දුර කියන්නේ ඒක රූපයක් කියලා අනිවාර්යෙන් මෙනෙහි කරන්න. නැතුව අපි ඇටසැකිල්ල දිහා බල බල ඉඳලා වැඩක් නැහැ. ඔව් ඒක දැනීමක් තිබ්බේ ස්වාමීන් වහන්සේ කොහොමද අර දැනීම පෙනීමක් නෙමෙයි. දැනීමක් නෙමෙයි හරියටම ඇහැට පේන. දර්ශනය ලැබෙන. දැන් එකපාරක් මම ওই මීත්‍රිකල සක්මන් කරනකොට ඒ සක්මන කෙරවලේ තිබ්බා එතන අර මෙහෙම කියලා හැරෙනවනේ. එතන අර මේ භාවනා ශාලාවේ තියෙන සක්මනක මේ ඊතර වැලක මලක් තිබුණා කහ පාට. ඉතින් මෙහෙම හැරෙනකොට අර මල පේනවා ඉතින්. උඩ තට්ටු වගේ නිතරින්. ඉතින් ආය ටික වෙලා සක්මන් කරගෙන ඉන්න අර මල වැල තියෙන මල නැහැ. ඔව්. ඒක එහෙම නැතිලා ඒක පේන්නේ නැති නේ. ඉතින් මේ මනස ඒකාග්‍ර වෙනකොට මේ ඒ වගේ දේවල් අත්දකින්න ඒ වෙදින් ඉතර වැදගත් දේවල් නෙමෙයි. නමුත් ඒ වගේ දේවල් වෙනවා ඉතින්. ඔව් ස්වාමීන් වහන්සේ වටේ අර ඒ කියන්නේ අර සක්මන් කරන ප්‍රදේශයේ පෙනි තිබිලත් ඒත් අන්තිම හරිය වෙනකොට සමහරට සක්මන් කරන ප්‍රදේශයේ විතරක්ම පෙනෙන එහෙම දෙයක් නම් මටත් වෙලා තියෙනවා. නෑ ඒක බ්ලර් වෙනවා ඒ කියන්නේ ඒකාග්‍රතාවය. ඒක වෙනවා ඉතින්. ඒක ඇවිල්ලා විදර්ශනා නෙමෙයි ඉතින් ඒ වෙලාව මනස ඒකාග්‍රතාව කන්සන්ට්‍රේෂන් එක නිසා වෙන දේවල්. තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. තේරෙන්නේ ජනනි ඉන්නවද? දැක්කයි. කුළුණෝ මොකද කරන්නේ මේ දවස්වල භාවනා කරනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. වාර්තාවක් දැම්මද? කලින් කියපු ටික ගොඩක් වැදගත් වුණා මට ස්වාමීන් වහන්සේ. කොයි ටිකද? නින්ද නොනින්ද අතර ඔව්. චක්‍රයක් වගේ මේ දවස්වල එතන තමයි මම ගොඩක් කලාවට මුටේනේ හොඳ ඇඳර ගිහලා නිදා ගන්න එක මෙතන. නෑ ස්වාමීන් වහන්සේ මේ අර සමහර වෙලාවට පොඩ්ඩක් නිකන් පසුතැවෙනවා වගේ වෙලාවල් තියෙනවා. දැන් අද ඔබ වහන්සේ ඒක පැහැදිලි කරලා දුන්නා ස්වාමීන් වහන්සේ. පස්තවෙන්නේ ඔකේ? ඒ කියන්නේ අර එතනම හිර වෙලා වගේ දැන් ටික දවසක් ස්වාමීන් වහන්සේ එතනින් එහාට තාම නින්දරෝනින්ද ලැබුණේ. නින්දරෝනින්ද අතර. ඔව් එහෙමයි. මොනවා හරි නේද? හපන්නවත් මොනවත් හම්බුන්නේ නැහැ නේද? අපෝ. තමයි. මොන හරි ලැබෙනකන් තමයි ඉන්නේ නේද? මේ මල්ලක් නෑ එහෙම නෙවෙයි ස්වාමීන් වහන්සේ එතනින් එළියට යන්න බැරි වුණා තාම.